හරි මේ අර එදා නාතු ෆිසික්ස් එකකින් පටන් ගමු. චොට බාරක මම මේ අගයන්ට් එක නේද දුන්නේ කියලා නිකන් අර දීපු මතකෙට ලිව්වේ. මේ අගයන්ට් එක නේද මන් දුන්නේ. AB ප්‍රශ්න මතකයි මේ අගයන්ට් එකද බලන්නකො දුන්නේ. ෆිසික්ස් පොතේ දුරහ විස්ථාපනය අපි කතා කරා. දුරහ විස්ථාපනය කතා කරලා මේ ඉලක්කම් ටික නේද දුන්නේ. 60යි 40යි 30යි විය යුතුයි. එක්කෙනෙක් ටක් ඔව් ගාලා සර්. කියන මේ ඉලක්කම් ටික නේද මන් දුන්නේ කියලා. ඔව් සර්. හරි. හරි. මේ බලමු. එදා මම දුරහ විස්ථාපනය පැහැදිලි කරලා මේ වටර නිර්වචන දෙක පැහැදිලි කරලා වෙන ප්‍රශ්නයක් කියලා දෙන්නේ නැතුව මම කෙලින්ම මේ වගේ ප්‍රශ්නයක් දීලා එදා පන්ති නවත්තුවේ. මම කිව්වා ඔයාලට එදා ඔයාලට දැනෙන මට්ටමේ උත්තර ටිකක් ලියන්න වෙන දෙයක් වෙන්නේ නැද්ද කියලා දැනෙන මට්ටමේ උත්තර ටික ලියන්න කිව්වා. හරි. මම පළවෙනි ප්‍රශ්නේ කිව්වේ පුද්ගලයා A ඉඳන් B ට යනවා කියලා කිව්වේ. A ඉඳන් B ට යනවා කියලා කිව්වේ. මෙතන ඉඳන් මෙතනට යනවා කියලා කිව්වේ. හරි. මෙතන ඉඳන් මෙතනට යනවා කියලා කිව්වේ. එහෙම ගියාම දුර කීයද කියලා ඇහුවා. A ඉඳන් B ට ගියා දුර කීයද කියලා ඇහුවා. එක උත්තරේ කීයද? 60 මීටර. හරිනේ. පළවෙනි අවස්ථාවේ ඒක මම A කියලා හරි මොකක් හරි ගන්නද මම A කියලා දාන්න දැන්ට ඔය ලක කියලා දාන්නම්කෝ පළවෙනි සිද්ධියේ එකට උත්තරේ 60යි හරිනේ A ඉඳන් B ටිකම දුර 60යි මොකද දුර කියන අදිශ රාශියක් විශාලත්වයේ කිව්වම ඇති දිශාව කියන අවශ්‍යතාවයක් නැහැ හරි A ඉඳන් B ට ගියාම විස්ථාපනයත් ඇහුවම විස්ථාපනයත් 60 මීටරම තමයි දිශාව නැගෙනහිර කිව්වත් ඇති දිශාව නැගෙනහිර හරි මේම සීන් එකක් තියෙනවා. මොකද දිශාව හොයාගන්න මට පොඩි ක්‍රමයක් කියලා දෙන්න මේක අර සම්මත විදිහක් නෙමෙයි සම්මත විදිහක් කියලා කියන්නේ අර කවුරුත් ඉදිරිපත් කරපු පිළිගත්ත ජාත්‍යන්තරම පිළිගත්ත මොකද එහෙම සීන් එකක් නෙමෙයි. මට මතක තියාගන්න උදව් වෙන විදිහේ ක්‍රමයක් කියන්නම්. දිශාව හොයාගන්න ඕනෑම ගානක හිටපු තැන ඉඳලා දැන් ඉන්න තැනට හිටපු තැන ඉඳලා දැන් ඉන්න තැනට ඊතලයක් ඇඳලා බලන්න. මේ නිකන් අර නිකන් ඔයාගේ භාෂාවෙන් මතක තියාගන්නකෝ. ඔයාගේ භාෂාවෙන් මතක තියාගන්න. හිටපු තැන ඉඳලා ඉන්න තැනට සෙන්ටිමීටර තියල්දී. අර මීටර නෙමෙයි සෙන්ටිමීටර වල දුන්නේ. ඒක අවුලන්නේ මොකද ඒකේ දාගන්න. ඒක අවුලන්නේ. ඒකේ දාන්න. මේ ටිකීටියේ දිශාව හොයාගන්න හිටපු තැන ඉඳලා ඉන්න තැනට පොඩි ඊතලයක් ඇඳලා. හිටපු තැනද ඉන්න තැනද. හිටියේ A වල දැන් ඉන්නේ B වල. ඒතර A වල ඉඳන් B වලට ඊතලයක් ඇඳන් කොහෙද මේ ඊතලෙ ඉන්නේ? ඊතලෙ මේ පැත්තටනේ ඉන්නේ. ඊතලෙ A පැත්තට ඉන්නේ. ඒතර 60 මීටර නැගිටින හිටම තමයි. 60 මීටර නැගිටිනවා තමයි. හරි. දෙක ඊට පස්සේ මම කිව්වේ A වල ඉඳලා C වලට ගියා කියලා කිව්වේ. A වල ඉඳලා C වලට ගියා කියලා කිව්වේ. A වල ඉඳලා C වලට ගියා කියලා කිව්වේ. හරි A වල ඉඳලා C වලට ගියා දුර කොහමද? දුර මෙතනට 60යි මෙතනට 40යි 60යි 40යි කීයද? 100යි නේ. හරි මෙතන 60යි මෙතන 40යි ඔක්කොම කීයද එන්නේ? 100යි මීටර එනවා. හරිනේ 100යි මීටර එනවා. 100 මීටර එනවා. හරි ඊට පස්සේ A වල ඉඳලා C වලට විස්ථාපනය ගත්තාම විස්ථාපනය ඒත් ඉතින් 100 මීටර තමයි බලන්න ලියුවොත් හරිද කියලා ඒත් ඉතින් 100 මීටර තමයි දිශාව A ඉඳන් C ට ඒත් ආරම්භයේ A වල දැන් ඉන්නේ C වල A වල ඉඳන් C වලට දිශාව ඒත් නැගෙනහිරටම තමයි හරිනේ මම විතර ඒ දෙක නම් හරියට කියලා හිතනවා ඒ දෙක වරද්දක් නැහැ ඒ දෙක හරියට කියලා හිතනවා ඔතනින් පස්සේ තමයි පොඩ්ඩක් වර්ධින සම්භාවිතාවක් තියෙන්නේ බලන්න ඔතනින් පස්සේ ටික හරියට කරගත්තද කියලා ඔතනින් පස්සේ ටික 3 මම තුනේ කිව්වේ මෙන්න මේ වගේ සිද්ධියක් A වල ඉඳලා C වලට ආවා C වල ඉඳලා ආයෙ B වලට ආවා මම ඔන්නෝම සිද්ධියක් කිව්වේ හරි අර දැන් තේරුම් ගන්න A වල ඉඳලා C වලට ගියා C වල ඉඳලා B වලට ආවා A වල ඉඳලා C වලට යන්න 100ක් තියෙනවා C වල ඉඳලා B වලට එන්න 40ක් තියෙනවා මෙහි 100යි මෙහි 40යි කියලා කියන්නේ ඔක්කොම යා 140 මීටර යන්න ඕනේ ඒක තේරෙනවනේ ඒක සරලයි මෙහි 100යි මෙහි 40යි කියලා කියන්නේ ඔක්කොම 140 මීටර යන්න ඕනේ 140 මීටර ගිහිල්ලා තියෙන්න ඕනේ 140 මීටර ගිහිල්ලා තියෙනවා හරි විස්ථාපනය කියන්නේ දුරත් වරද්දන්න මේකක් දන්නවා දුර වරද්දන්නේ නැහැ ඒක ෂුවර් හරි වැරදුනොත් වරදින්නේ විස්ථාපනය හරි විස්ථාපනය මෙන්න මෙච්චර හිතන්න ඕනේ එයා කලින් හිටියේ A වල දැන් ඉන්නේ B වල ආයි එතනට ආවේ කොහොමද කියන එක විස්ථාපනයේදී අදාළ නැහැ කලින් හිටියේ කොහෙද දැන් ඉන්නේ කොහෙද ඔච්චරයි බලන්න ඕනේ. එයා එතනට ආවේ කොහේ ගිහිල්ලාද ඒ වැඩක් නැහැ. කලින් හිටියේ A වල දැන් ඉන්නේ B වල. C වලට ගිහිල්ලා තමයි යා මේක වැඩක් නැහැ. හරි විස්ථාපන කියන්නේ වෙනස.
හරි මේ හිතන්නකෝ මම මෙතන ඉන්නවා. මම යන්ත පේනවනේ මම මෙතන ඉන්නවා. මම මෙතනට එනවා. එකක්. අනිත් එක මම මෙතන ඉඳලා මෙහෙට ගිහිල්ලා ආයෙ මෙහෙට එනවා. ඒ අවස්ථා දෙකේම මම ආරම්භයේ හිටිය අතන දැන් ඉන්නේ මෙතන. මම ආරම්භයේ හිටිය අතන දැන් ඉන්නේ මෙතන. ඒ අවස්ථා දෙකේ වෙනස සමානයි. ඒ කියන්නේ මම A වල ඉඳලා C වලට ගිහිල්ලා B වලට ආවත් මගේ වෙනස 60 මීටර තමයි. මගේ වෙනස 60 මීටරම තමයි. මගේ වෙනස 60 මීටරම තමයි. හරි ඒක හරියට මේ වගේ දෙයක්. ඒක හරියට බෑ. ඔයා දැන් මන් දිහා බලන් ඉන්නවා. මන් දිහා බලන් ඉන්නවා. ඔයට අහක බලා ගන්නවා. අහක බලා ගන්නකොට මම මෙහෙට ගිහිල්ලා මේ කොනටම ගිහිල්ලා මං ආයි මෙහෙට එනවා. පස්සේ දැන් ඔයා මන් දිහා බලනවා. මම දැන් ඔයා මන් දිහා බලනවා. කලින් ඔයා මන් දිහා බලද්දි මං හිටියේ අතන. දැන් ඔයා මන් දිහා බලද්දි මං ඉන්නේ මෙතන. එතකොට කලින් හිටපු තැනයි දැන් ඉන්න තැන අතර වෙනස කීයද? මීටර 60යි. ඒ කලින් හිටියේ A වල දැන් ඉන්නේ B වල. C වලට ගිහිල්ලා තමයි ආවේ. ඒක දුරට අදාළයි. ඒක විස්ථාරයට අදාළ නැහැ. ඔයා කොහෙටද ගිහිල්ලා ආවේ කියන එක අදාළ නැහැ. හිටියේ අතන දැන් ඉන්නේ මෙතන. වෙනස 60යි. හරි. දිශාව හොයාගන්න. අර කලින් ටෙක්නික් එකම පාවිච්චි කරන්න. හිටපු තැන ඉඳලා ඉන්න තැනට ඊතලයක් අඳින්න. හිටියේ A වල දැන් ඉන්නේ B වල. ඇම්ද A වල ඉඳලා B වලට ඊතලයක්. ඒ නබියට ඊතලයක් ඇඳා. ඒ දිශාව නැගෙනහිරටම තමයි නේද? ඒ දිශාව නැගෙනහිරටම තමයි. ඒ දිශාව නැගෙනහිරටම තමයි. හරි. ඊට පස්සේ ආයි ලස්සන සිද්ධියක් කියනවා. ආයි ලස්සන සිද්ධියක් කියනවා. ආයි ලස්සන සිද්ධියක් කියනවා. A වල ඉඳලා C වලට ගියා. C වල ඉඳලා A වලට ආවා. ලස්සන සිද්ධියක් කියනවාද? A වල ඉඳලා C වලට ගියා. C වල ඉඳලා A වලට ආවා. A ඉඳන් C ට ගියා. C ඉඳන් A ට ආවා. හරි. ඒතර දුර හොයලමු. දුර සරලයිනේ දුර හොයලමුකෝ. දුර හොයලමුකෝ 4. A ඉඳන් C ට ගියා. A ඉඳන් C ට ගියා. A ඉඳන් C ට මීටර 100යි. 40 40 100යිනේ. C ඉඳන් A ට තව 100යි. 100යි 200යි. දුර 200යි. විස්ථාපනය කීයද? විස්ථාපනය කීයද? දාන්නකෝ වන්න විස්ථාපනය කීයද කියලා. හිරුන් දාලා දෙන හිරුන් හරි. හිරුන් හරි. මට අනිත් කට්ටියත් කියනකෝ බලන්න කොහොමද විස්ථාපනය කියලා. තරුල් හරි. තිනුලනේ. තිනුල තව පොඩ්ඩක් හිතන්න. අශ්විනී තව පොඩ්ඩක් හිතන්න. භූවිෂත් තව පොඩ්ඩක් හිතන්න ඕනේ. කොඩිත්තු හරි. අර කිව්ව ගමන් තේරෙන්නේ හොඳේ අර කියන කලින් හිතන්න ඕනේ. මෙච්චරයි. දැන් මේ හිතන්නකෝ. A වල ඉඳලා C වලට ගියා. C වල ඉඳලා A වලට ආවා. දැන් A ඉඳන් C ට ගිහිල්ලා C ඉඳන් ආ A ට අවිලා තින්නේ. දැන් විස්ථාපනයක් නැහැ. හරි මෙහෙම හිතන්නකෝ මම මෙතන ඉන්නවා. ඔයා මන් දිහා බලාගෙන මම මෙතන ඉන්නේ. හරි පස්සේ ඔයා අහක බලා ගන්නවා. අහක බලා ගන්නකොට මම මෙහෙට ගිහිල්ලා ආයි මෙතනට වෙනවා. හරි ඔයා දැන් ආයි මන් දිහා බලනවා. ඔයා කලින් බලද්දිත් මම මෙතන හිටියේ. දැන් ඔයා බලද්දිත් මම මෙතනම ඉන්නේ. ඉතින් ඔයාට සාපේක්ෂව මගේ චලිතේ වෙනසක් වෙලා නැහැ. හරි ඔන්නෝක තමයි විස්ථාපනය කියන්නේ චලිතේ වෙච්ච වෙනස. හිටපු තැනයි දැන් ඉන්න තැන අතර කෙටිම දුර. හිටියෙත් මෙතන දැන් ඉන්නෙත් මෙතන. හිටපු තැන ඉඳලා ඉන්න තැනට කෙටිම දුර සල්රේඛීය දුර දැන් 0යි. දැන් 0යි. හරි එතකොට මේ අවස්ථාවේ විස්ථාපනයක් නැහැ. විස්ථාපනේ 0යි මීටර. විස්ථාපනේ 0යි මීටර. ඉතින් හරි 0යි මීටර නම් දිශාවක් කියන අවශ්‍යතාවයක් නැහැ. මොකද 0ට දිශාවක් කියන්න බෑනේ මෙතන. දිශාවක් කියන්න බෑ. හරි තේරෙන්න ඕනේ. හරි A ඉඳන් C ට ගියා. C ඉඳන් A ට ආවා. විස්ථාපනේ කීයද? 0යි. එහෙනම් පස්වෙනි ප්‍රශ්නෙට අපි හැමෝම සාර්ථක කරන්න ඕනේ. මම පළවෙනි උත්තරේ කියන්නම්. දෙවෙනි උත්තරේ මම ඔයාගෙන් අහනවා. දුර කීයද කියලා අහන්නේ. මම පස්වෙනි ප්‍රශ්නේ සිදුවීම කිව්වේ A ඉඳන් C ට ගියා. C ඉඳන් A ට ආවා. මම සිදුවීම කිව්වේ A ඉඳන් C ට ගියා. C ඉඳන් A ට ආවා. ආයි A පහු කරලා D ට ගියා. මොකක්ද සිදුවීම කිව්වේ? A ඉඳන් C ට ගියා. C ඉඳන් A ට ආවා. A පහු කරලා D ට ගියා. A ඉඳන් C ට යන්න Cයි. C ඉඳන් A ට එන Cයි. Cයි 200යි. 200යි මේ 30යි 230යි. හරි 230යි. ඒක හරි. ඒකත් ඔය හරියට කරනවා කියලා මම දන්නවා. අනේ මට වරද්දන්න දෝ කියන්න විස්ථාපනය කීයද? වරද්දන්න දෝ කියන විස්ථාපනය කීයද? අන්තිම ප්‍රශ්නේ. විස්ථාපනය කීයද?
හිරුන් හරි. දැන් හරි ඔය තියෙන එළකිරි. කොඩිතු හරි. අශිනි අගේ නම් හරි දිශාව පොඩ්ඩක් මට කියන්න. බුවීෂ හරි. තරුල් නෑ තරුල් ආයෙ පොඩ්ඩක් හිතන්න. මම දැන් ඉන්නේ ඩී වල. තේස් එන්නේ පිට බස්නාහිරට. හරි. උත්තරේ කියවුණානේ. හරි. හරි එළකිරි. ඊට පස්සේ උත්තර දෙන්න හරි. දැන් හරි. දැන් හරි. නියමයි. ඒ ඉඳන් සීට ගියා. සී ඉඳන් ඒට ආවා. ඒ පහු කරලා ඩීට ගියානේ. ඒ පහු කරලා ඩීට ගියා. දැන් කොහේ හරි මෙයාක හිටියේ ඒ වල දැන් ඉන්නේ ඩී වලනේ. හිටියේ ඒ වල දැන් ඉන්නේ ඩී වල. ආරම්භයේ හිටියේ ඒ වල දැන් ඉන්නේ ඩී වල. ඒ වල ඉඳලා ඩී වලට අවිලා. අනේ වෙනස කීයද? 30යි. වෙනස කීයද 30යි. දිශාව මම මේ කිව්ව පොඩි ටෙක්නික් එක පාවිච්චි කරන්න. හිටපු තැන ඉඳලා ඉන්න තැනට ඊතලයක් අඳින්න. හිටියේ ඒ වල දැන් ඉන්නේ ඩී වල ඊතලයක් අඳනම දිශාව මොකද්ද? දිශාව මොකද්ද? බස්නාහිර. දැන් බටහිර බස්නාහිර මොකක් හරි බටහිර දෙකෙන් එක. ඒතර 30 මීටර් බස්නාහිර. 30 මීටර් බස්නාහිර. ඔන්න ඕක තමයි මේ පහ තේරුණා නම් ඔයාලට දුර හා විස්තරයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. හරි. මම ටක් ගාලා කියන්නකෝ අවස්ථා ටික තේරුණාද නැත්නම් ආයි පැහැදිලි කරන්න මොකක් හරි එකක් තියෙනවද? මේ ටික තේරුණාද නැත්නම් ආයි පැහැදිලි කර යුතු දෙයක් තියෙනවද මොකක් හරි? චුට්ටක් ටක් ගාලා කිය. මේ ටික තේරුණාද? අවස්ථා පහම තේරුණාද? නැත්නම් මොකක් හරි එක අවස්ථාවක් තේරුණේ නැත්නම් මොකද්ද තේරුණේ අවස්ථාව? අවස්ථාව පහකට තමයි කියලා මාරු. හරිනේ එහෙනම් එළගිරි හැමෝටම දෙන්නවා. හරි මේ ළම විශේෂ පරිවර්තන කිහිපයක් තියෙනවා දැනුවත් කරන්න. විශේෂ පරිවර්තන කිහිපයක් දැනුවත් කරන්න. මම මුලදී මෙසේජ් එකක් දැක්කම ඒවට උත්තර දෙන්න ගියේ නෑ. මේක පොඩ්ඩක් අර වැඩේ පටන් අරන් ඉන්න ඕන හින්දා. මේ අදින් අපේ අර මේ මාසේ අපි ෆ්‍රී පන්ති කරන් ගියේ මේ මාසෙට කිසිදු අය කිරීමක් අපි කරේ නෑ. දුදයි කිරීමක් කරේ නෑ. ඒතර අර ඒ ෆ්‍රී ගිය ක්ලාස් ටික අදින් ඉවර වෙනවා. අදින් ඉවර වෙනවා. ඒතර අද වෙද්දී අපි දවස් 3ක් වාට වැඩ ටික අපි නිකන් කරා පාඩම ටික කිසිම මුදලක් අය කරන්නේ නැතුව දවස් 3ක් අදත් එක දවස් 3ක් අපි සම්පූර්ණ ඉගෙනුවා. මේ වෙද්දී ඔයාලට අවබෝධයක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම මේ අවස්ථාව දුන්නේ අර මගේ ඉගෙනුම් විදිය. ඒ කියන්නේ ඇත්තටම දැන් මෙහෙම එකක් තියෙනවනේ. එක්කෙනෙක් කැමති සින්දුවකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. කියන්නේ එක්කෙනෙක් කැමති සින්දුවකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවනේ. හරි අපි හැමෝම කැමති එකම සින්දු සෙට් එකකට නෙමෙයිනේ. අර එක එක්කෙනාගේ වයිබ් එකක් තියෙනවනේ. එක එක්කෙනාට ගැලපෙන වයිබ් එකක් තියෙනවා. කියන්නේ අපි අතර මේ ගණදුණු යන්න නම් මම කියන එක ඔයාලට හොඳට තේරෙන්න ඕනේ සහ මගේ මේ ටීචින් ස්ටයිල් එක ඔයාලට මැච් වෙන්න ඕනේ. හරි මේක තමයි මගේ විදිහ. අර මගේ විදිහ ඔයාලට මැච් වෙන්න ඕනේ. හරි ඒතර ඒකෙන් ඔයාලට අවබෝධයක් දෙන්න සාමාන්‍යයෙන් මම මේ තාම පොඩි පාඩම් ටිකක් කියන්නේ මම සාමාන්‍යයෙන් ඕනෑම පාඩමක් පටන් ගත්තට පස්සේ පටන් ගන්න පුළුවන් සරලම තැනින් පටන් ගන්නනේ සහ ඒක ඉවර කරන්නේ යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා. උපරිමයට ගිහිල්ලා යන්නේ ඒතරෙන් මගේ නතර කරන්නේ නැහැ මගේ හැටි සාමාන්‍යයෙන්. අපි අර ඕනෑම ළමයෙක් අදන් යන්න පුළුවන් මට්ටමකට වැඩේ පටන් ගන්නවා. අඩුම මට්ටමකින් ළමෙක් වුණත් වැඩේ තේරෙන මට්ටමකට පටන් ගන්නවා. ඊට පස්සේ මම උපරිමයකට අදන් යනවා. ඊට පස්සේ උපරිමයට අදන් යනවා. ඒක තමයි සාමාන්‍ය මගේ විදිහ. බයෝ වලට වගේ ඉතින් දැන් ඔයාලට අවබෝධය තියෙනවනේ. අවබෝධය තියෙන ඉතින් කෙමිස්ට්‍රි ගන්නයි ඉතින් කොහොමද මම මගේ සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි කියන්නේ. හරි ඒතර ඔය විෂයන් තුන කොහොමද මම කියන්නේ සහ අපේ වැඩ පිළිවෙල ගැන ඔයාලට දැන් අවබෝධයක් හම්බෙලා ඇති. ඔක තමයි විදිහ. හරි ඒතර ඊළඟ මාසේ නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් දිගටම අපිත් එක්ක වැඩ කරගෙන යන්න කැමතියි නම් හරි මේ ටයිම් ටේබල් පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ ටයිම් ටික නෙමෙයි මේ ටයිම් ටික නෙමෙයි. වෙලාව පොඩ්ඩක් වෙනස් වෙනවා. තප්පරයක් දෙන්න. ටයිම් ටේබල් එක මටම හොයාගන්න බෑ. තප්පරයක් දෙන්න.
ඕ මේ පන්තියද අපි අද නම් 8ට පටන් ගත්තේ. අද අපි 8ට පටන් ගත්තේ මේ අටට පටන් ගත්තේ මේ ඒක තමයි ටියුට් කතාව කියන්නේ නේ. මේ පැහැදිලි කිරීමත් එක්ක ටියුට් කතාව කියනවා. අද අපි 8ට පටන් ගත්තේ ලබන සතියේ සිට පන්ති යන්නේ 7:10. ලබන සතියේ 7:10. අද එච්චර වෙලාවක් කියන්නේ නැහැ. අද එච්චර වෙලාවක් කියන්නේ නැහැ. ලබන සතියේ පන්ති 7:10. අද මොකද 10ටම ආයේ පන්තියක් තියෙනවා ක්ලෝසර් ඒ ලක්කලට. මේ PM නේ. මේ ටයිම් පන්ති යන්නේ මේ පැය දෙකමාර ගානේ පන්ති වෙනවා. ටික ටික ඉස්සරහට යද්දී ඔක වෙලා වැඩි වෙනවා කියලා කියන්නේ චුට්ටක් මේක 10 මාර විතර වෙයි. තව පොඩි කාලයක් යද්දී පොඩි කාලෙක මේ 10 මාර විතර වෙයි. හේතුව දැන් 11 වසර අයියලා කළ ඉවරුනාට පස්සේ වෙලාවක් අර 11 වසර ඉල්ල කියන්නේ පේපර් විභාගෙ දීලා කට්ටිය ඉන්නවනේ. මේ දවස්වල ඇත්තම ලොකු බරක් තියලා දෙන ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ඉවරෙච්ච ගමන් ඔයගොල්ලන්ට තව පොඩ්ඩක් වෙලා වැඩි වෙනවා මෙතන. ඒ වෙනකන් දැනට ලබන මාසේ අපි 7මාර 10 පන්ති කරන් යනවා. ඒතර පේපර්ස් එක නැත්නම් හල්ලිප්ප පේපර්ස් ඩිස්කෂන් එක මම දාලා තිබ්බේ අඟහරුවාද 9:11. අඟහරුවාද 9:11 දාලා තියෙන්නේ. ඒතර ඒකත් ඊළඟ මාසේ අග පළවෙනි පේපර් එක පටන් ගන්නවා. ඒකට එක දවසක් දෙකට ෆීස් එකක් අය කරන්නේ නැහැ. ඊළඟ මාසේ අන්තිම දවසේ පේපර්ස් පටන් ගන්නවා. එතෙන් පටන් දිගට පේපර්ස්. ඒ කියන්නේ මාර්තු මාසේ ඉඳන් පේපර්ස් එකක් තියෙනවා. මේ මාසේ ඊළඟ මාසෙදී පේපර්ස් එකට මුදලක් එහෙම අය කරන්නේ නැත. හරි. ඊට පස්සේ මේ ක්ලාස් ෆීස් ගැන මම විවිධාකාරයෙන් දැනුවත් කරා. මේක මම අවසාන වතාවට මෙහෙම මේකෙන් කීලිපර කරන්න. ක්ලාස් ෆීස් එක මාසයකට 2000යි. මාසයකට 2000යි. මේකට මේ අර නිබන්ධන ගෙදරට ආවට පස්සේ ඒකට ආයි කුරිය ගාස්තුවක් දෙන්න ඕනේ නැහැ. ආයි කුරිය ගාස්තුවක් දෙන්න ඕනේ නැහැ. ඒක වට ටියුට් එක ගන්න විතරයි තියෙන්නේ. මේ කේස් එකක් නැහැ. හරි. ඊට පස්සේ ටියුට් එක මම හෙට උදේ යවනවා. මොකද මේ ඇඩ්‍රස් එක එක බලන්න නැත්නම් මෙච්චර කල් බලලා ඉන්නේ. මම 24 25 වෙදි දානවා. මේ මාසෙට විතරක් මම 27 වෙනිදා දානවා. හෙට ටියුට් එක දානවා. ඊළඟ සතියේ ක්ලාස් එකේ ඉන්න කලින් ටියුට් එක ඇවිල්ලාදී. ඇවිල්ලාදී ඔය ටියුට් දෙකක් විතර රිටර්න් වෙලා ආයි ආවා. රිටර්න් වෙලා ආයි ආවා. ඒතර ඔය ඇඩ්‍රස් එක දාද්දි පොඩ්ඩක් හරියට ඇඩ්‍රස් එක දානකොට දරුත් මට ඇඩ්‍රස් දෙකක් කියවලා තිනවා. ඒ ඇඩ්‍රස් එකෙත් අංකේ නෑනේ. එම අංකයක් විතර සාමාන්‍ය ඇඩ්‍රස් එකට එනවනේ අර නම්බර කීයද කියලා එනවනේ. අන්නේ අංකෙත් එක්ක කියවන්න මේ ළමයි දෙන්නගේ ටියුට් එක රිටර්න් වෙලාව රිටර්න් ලාවේ ඒතරම අර පිටිපස්සේ මේ අහලක් තියෙනවා මේ වගේ ඇඩ්‍රස් එකක් නෑ කියලා. ඒ කියන්නේ නැති ඇඩ්‍රස් එකක් දීලා තියෙන එක කොහොමද දුන්නද බන්දා. අර ඒ කියන්නේ ඇඩ්‍රස් එක හරියට දාලා ඒ විසිරට කියන මට එවන්න එපා මේ අර අනිත් නම්බර එක තියෙනවා අනිත් නම්බර එකට එවන්න. ඒතර ඒක හරහා තමයි ජොයින් වෙන්න ඕනේ. අය කියන්නේ දැන් ඔය මේ දක්වා හිටපු ගෲප් එක අදින් පස්සේ අයින් කරනවා වෙන ගෲප් එකට ඔය දැන්ටම අංක දාලා තිබ්බ ළමයිට කිහිප දෙනෙක් හිටියා මම දැක්කා අංකයක් නැත්නම් අවුලක් නැහැ අංකයක් නැත්නම් අවුලක් නැහැ මේ වෙනම ගෲප් එකට ඇඩ් කරනවා ඒකෙන් තමයි ඊට පස්සේ ලින්ක් ගන්න මම ඔක්කොම දාන මේ ගෲප් එකේ මේ ගෲප් එක අයින් කරනවා අයින් කරලා ඔය වෙනම ගෲප් එකකට අපි සම්බන්ධ කරගන්නවා ඒකේ තමයි ඔය ලින්ක් ගන්න මම ඒ ටික දාන්නේ ටියුට් ගැන කතා කරොත් මේ මාසේ හම්බ වෙන ටියුට් ඊළඟ මාසෙට හම්බ වෙන ටියුට් තමයි මම ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්නම් තා පොඩ්ඩක් පන්ති ඉවර කරලා ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්නම් ඔයාලට ප්‍රශ්න ටියුට් එකක් හම්බ වෙනවා පළවෙනි පාඩම් දෙකට දාලා හදපු ප්‍රශ්න ටියුට් එකක් මම පුරුද්දක් වශයෙන් මේ 6 7 8 9 යට ටියුට් එකක් කියවනවා ඒකේ නෝට් එක මම කලින් මේ කිව්වා නෝට් එක ගන්නට පොතේ ලියවන්නේ පොතේ ලියන ඕගලන්ට නෝට් එක ටියුට් එකේ ලියවන්නේ ඕගලන්ට එහෙම කරන්නේ නැහැ 10 11 කියන වෙනම වයිබ් එකක් ඒක ප්‍රතිඵලයක් හදන්න මේ විදිහට යන්න ඕනේ මේ විදිහට යන්න ඕනේ ඕගලන්ට ප්‍රශ්න ටියුට් එකක් කියවන්නේ මම දැන් අපිට ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්නම් ටියුට් එක පන්ති ඉවර කලින් ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්න ස්ක්‍රීන් ෂෙයා කරලා ඒ ඩේට් එක ඊට පස්සේ මම කියන පිළිවෙලට මාත් එක්ක කරගෙන තියෙන්නේ වැඩ තියෙනවා සෑහෙන වැඩ තියෙනවා සහ ඔයාලට අර do not open කියලා මම කිව්වා තව පේපර්ස් වගේ ඉකුත් එවනවා ඒ පේපර්ස් එක පන්ති පටන් ගන්න කලින් මම මීටින් එක 7:00 නම් පන්ති 7යි කාලට ඕපන් කරලා 7යි කාලෙට 7:00 නම් ඔය එක කරලා තියන්න ඕනේ ඒ ඔක්කොම ලබන සතියේ සිට බොහොම පිළිවෙලට විධිමත් වෙනවා ලබන සතියේ සඳහා වෙන කලින් ඔයාගේ අතට ටියුට් එක හම්බෙලා ටියුට් හම්බෙච්ච නැති කවුරුත් ඉන්න විදියක් නැහැ සතියක් ඇති හොඳටම මේ සතිය ඇස්සේ ටියුට් එක ඔයාගේ අතට හම්බෙලා ද ලබන සඳහා ටියුට් සෙට් එකත් අතේ තියාගෙන ප්‍රශ්න ටියුට් එකත් අතේ තියාගෙන යන්නේ මේ මම මේක කම්පියුටර් එක දාගන්න ඕනේ දාගත්තට පස්සේ ඔයාලට මම පෙන්නන්නම් ටියුට් එක. ඒතර ඒකෙන් තමයි වැඩි යන්නේ ප්‍රශ්න ටියුට් එක හම්බ වෙනවා do not open පේපර්ස් 4ක් හම්බ වෙනවා සහ ඔයාගේ පළවෙනි පේපර්ලාස් පේපර් එක හම්බ වෙනවා. හරි ඔය හම්බෙන ටියුට් පැක් එක තමයි තියෙන්නේ. අර ෂෝට් නෝට් හම්බෙන්නේ නැහැ කියලා කීප දෙනෙක් හිටියා. එයාටත් ඒ ෂෝට් නෝට් එකත් ඒත් එක්කම එවන්නම්. ෂෝට් නෝට් එකත් ඒත් එක්කම එවන්නම්. එතකොට ඒක තමයි ටියුට් සම්බන්ධයෙන් කියන්නේ. මේ සති මේ මාසේ ඊළඟ මාසේ ටියුට් පැක් එකේ තියෙන්නේ පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩමේ ප්‍රශ්න ටියුට් එක. ප්‍රශ්න ටියුට් එක විධිමත් හදලා තියෙනවා. ඔයාලට උත්තර ලියන්න පුළුවන් විදියට. ඒක MCQ තියෙනවා, ස්ට්‍රක්චර්ඩ් තියෙනවා, SS තියෙනවා, වර්ග තුනම තියෙනවා. මොකද ඔයාලට මෙච්චර කාලෙට ස්ට්‍රක්චර්ඩ් කියලා ප්‍රශ්න જાතියක් ආවේ නැහැ. ප්‍රශ්න පැටර්න් එක වෙනස් වෙනවා. ඒවට හුරු කරලා ගන්න ඕනේ. ඒ හුරු කරලා ගන්න ඕන අවශ්‍ය විදිහට ප්‍රශ්න හදලා තියෙනවා. ප්‍රශ්න ලේසි නෑ. හොඳේ. ප්‍රශ්න අමාරුයි. ප්‍රශ්න ලේසි නෑ.
ඊළඟ කාරණය රේජිස්ටර් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මට අංකයක් හම්බ වෙනවා. අංකයක් හම්බ වෙනවා. ඒ කියන්නේ අර ෆීස් ගෙවුවට පස්සේ ඔන්ලයින් නම්බර් එකට මෙන්න මේ නම්බර් එකට මේ තමයි ක්ලාස් කෝඩිනේටර් වෙන නම්බර් එක. හරි මේ නම්බර් එකට නම්බර් එක වැරදුන්නේ නැහැ නේ මට. නම්බර් එකට මේ අනිවාර්යෙන් ඒක යවන්න. ඒ නම්බර් එකට අනිවාර්යෙන් මේ ස්ලිප් එක අනිවාර්යෙන් යවන්න. මොකද ඉතින් ඒවට ඒ අංකයක් හම්බ වෙනවා. අංකයක් හම්බෙයි. ඒ අංකෙන් තමයි ඒ නමට ඉස්සරහින් ඒ අංකය දාලා ඒ ඔන්ලයින් ඒ කියන්නේ ස්ලිප් එක යවන්නකෝ. ඒතර නම්බර් එක දුන්නට පස්සේ ඒ නම්බර් එක ක්ලාස් එකට කලින් දාගන්න ඕන කොහොමද කියලා ඔයාලට දැනුවත් කිරීමක් කරනවා. ඊට පස්සේ අර වේටින් රූම් එකට දාලා අපි දැන් මේ පන්ති අද මේ දවස්වල වේටින් රූම්ස් දැම්මේ නැහැ. වේටින් රූම් එකට දාලා අංකය බලලා තමයි ක්ලාස් එක ඇතුළට ගන්නේ. තොට ලොකු වැඩ ප්‍රමාණයක් ලබසදිසි පටන් ගන්නවා. මේ දක්වා කරාට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් වැඩි වැඩ කොටසක් පටන් ගන්නවා. ප්‍රශ්නත් එක්කම යන්නේ. තොට ඕක තමයි අපේ වැඩපිළිවෙල. මොකද වැඩපිළිවෙල පේපර්ලාස් එකෙන් ඉස්සරහට දැනුවත් කරන පේපර්ලාස් එක වෙනම ලෙවල් එකේ යන වැඩක්. ඒක මේ ඒක වෙනම දැනුවත් කරන්න පේපර්ලාස් එකට කලින් දවසේ කලින් සතියේ දැනුවත් කරන එක දැම්ම බොරුට කියලා කාලේ නැස්ති කරන වැඩක් නැත. තොට අදින් ෆ්‍රී සෙෂන් ටික ඉවර වෙනවා. එහෙනම් ඔය අර සම්බන්ධ වෙන කට්ටිය දැන් මෙහෙමයි මම අර දැන්ට පේමන්ට් කළා ඒ කට්ටියට හෙට ටියුට් එක යවනවා. ඒ දක්වා ටිකට කොහොමත් ලබන සතිය වෙදී ටියුට් එක හම්බෙලා. ලබන සතියට ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් කට්ටියත් පොඩ්ඩක් එන්න කැමති කට්ටිය ඉක්මනට එම දැනුවත් කිරීම කරන්න. නැත්තම් ප්‍රශ්න තියෙන්නේ ඊළඟ සතිය වෙද්දී ඔයගේ ක්ලාස් එකට ඊළඟ සතියේ ක්ලාස් එකට එන්න හිතුණත් ඉරිදා වගේ හිතනවා නෑ ක්ලාස් ගියා නම් හරි වගේ කියලා ඉරිදා වගේ හිතලා ඉරිදා ජොයින් වෙනවා. ඒතර කේස් එක සඳ ක්ලාස් එකට එනකොට ඔයගේ ටියුට් එක නැති වෙයි. ඒක තමයි කේස් එක තියෙන්නේ. ඒතර හෙට මම කොහොම පළවෙනි සෙෂන් එක යවනවා. පළවෙනි ටියුට් එක හෙට යවනවා. ඒගොල්ලන්ට ඊළඟ සතියේ සඳ වෙද්දී කොහොමත් ටියුට් එක හම්බෙනවා. අනිත් කට්ටියත් හැකි ඉක්මනට එවන්න මේ හැකි ඉක්මනට ජොයින් වෙන්න. ඊට පස්සේ ඒගොල්ලන්ටත් තව දවස් දෙකක් විතර ඇතුළත වගේ රෙජිස්ටර් වුණොත් ඒගොල්ලන්ටත් ඉක්මනටම ටියුට් එක ගන්න පුළුවන්. අතර වෙනවුලක් නැහැ. වෙනවුලක් නැහැ. ඉතින් එදා උදේ රෙජිස්ටර් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. ඒතර ප්‍රශ්නේ තියෙනවා වගේ අතර ටියුට් එක හම්බ වෙන එකක් නැහැ ලබසති ක්ලාස් එකට කලින්. මොකද ලබසති දිනවා ප්‍රශ්න පටන් ගන්නවා. පන්තියේදීම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒතර ලබසති වෙද්දී ටියුට් එක වගේ තියෙන්න ඕනේ. ටියුට් එක වගේ අතර අවිල් ලැබිලා තියෙන්න ඕනේ. ඔක තමයි කියන්නේ. කොහොමත් අර මම සාමාන්‍යයෙන් B එකක් C එකක් වත් ටාගට් කරන කෙනෙක් නෙමෙයි. මම ටාගට් කරන්නේ සාමාන්‍යයෙන් A එකක්. A එකක් ළමයාව මෙන්න මෙතනට මෙන්න මේක ළමයාගේ හීනියක් කරලා ළමයාව ඔන්න ඔතනට විද්‍යාවට අදන් වෙන එක තමයි මගේ ටාගට් එක. ඒකට වෙන්න ඕන වැඩ ටික මොනවද? සියල්ල කිසි අඩුවක් නැතුව කිසි අඩුපාඩුවක් නැතුව සම්පූර්ණයෙන් කරන් යනවා. අන්න මේ ඒ කට්ටිය අනිවාර්යෙන්ම මට කියන්න. මොකද මේ දැන් කියලා ඔය මෙයා නම් මේ රෙජිස්ටර් වෙච්ච එකේ A111 රෙජිස්ටර් වෙච්ච කෙනෙක් මේ ෂෝට් නෝට් ටික යවුවා. ෂෝට් නෝට් බහුතරයකට යවුවා. තව දෙන්නෙක් විතර තමයි දෙන්නෙක් හෝ තුන් දෙනෙක් තමයි ඉතුරු වුනේ. අතර ඔයාද මේ රෙජිස්ටර් වෙලත් එක්කනේ. ඒ රෙජිස්ටර් වෙලත් ෂෝට් නෝට් එක හම්බුනේ නැත්තම් අන්තිමට ඊට පස්සේ මේ දැන් අන්තිමට ඊට යවුවේ නෑ මේ යවුනේ දිනුත් මේ ටියුට් එක වන්නත් එපේ. ළඟ වැඩිනේ. හරි. ඒ රෙජිස්ටර් වෙලත් ෂෝට් නෝට් පොත හම්බුනේ නැත්තම් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. මට නෙමෙයි අර ඔන්ලයින් නම්බරේ මෙසේජ් එකක් දානවා. රෙජිස්ටර් වෙලත් ෂෝට් නෝට් පොත හම්බුනේ නැත්තම් මොකද එතකොට මට ලේසි ඔයාට ඔය ටියුට් සෙට් එක අස්සෙම ෂෝට් නෝට් පොත දාලා එවන්න පුළුවන්. එතකොට ලේසි ඔයාටත් ලේසි මටත් ලේසි එක. අනිවාර්යෙන් ඒක හම්බුනේ නැති කට්ටිය රෙජිස්ටර් වෙලා ෂෝට් නෝට් පොත හම්බෙච්ච නැති කවුරු ඉන්නවනම් ෂෝට් නෝට් පොතම බර ගාණක් යවුවා. එකක් දෙකක් එහෙම වෙන්නේ නැති. එතකොට ඔයාට මේ රෙජිස්ටර් වෙලත් ෂෝට් නෝට් පොත හම්බුනේ නැත්නම් අනිවාර්යෙන් මේ නම්බරේට දැනුවත් කරන්න. ඔය ටියුට් සෙට් එකත් එක්ක ෂෝට් නෝට් පොතත් එවන්නම්. ඒක හම්බෙච්ච කට්ටියට ආයි එවීමක් ඕනේ නැහැ. ඒක පොත වැඩක් නැහැ. පොත් තිබ්බ කිලෝකින් හම්බෙච්ච කට්ටිය රට ටිකේ ඉන්නේ. හම්බෙච්ච නැති කට්ටිය මේ ටියුට් සෙට් එකත් එක්ක මේකත් හම්බ වෙනවා. ඒක තමයි ඒකට බය වෙන්න දෙයක් නැහැ. හරි නේද? මොන හරි දැනගන්න තියෙනවද තව අපේ ඉස්සරහා එන මොකද අදින් පස්සේ මෙහෙම කතා කරන මේ වගේ කතාවක් අදින් පස්සේ කතා කරන අවශ්‍යතාවයක් නැහැ. මොන හරි දෙයක් දැනගන්න තියෙනවද ඉදිරිය ගැන? මොන හරි දෙයක් තියෙනවා ඉක්මනට අහන්න ඊළඟ ඩේට යන්න ඕනේ ඒක. මේ පැහැදිලි කිරීමට අමතරව මේ පැහැදිලි කිරීම ටික අමතරව මොන හරි විශේෂයෙන් දැනගන්න ඕන දෙයක් තියෙනවා ටක් ගාලා. ටක් වෙලා ගන්න බෑ.
මැසේජ් එකක් දාන්න. මොනවා හරි තිබ්බොත් මැසේජ් එකක් දාන්න. හරිනේ. නිහඬියාවෙන් පෙනියන්නේ ප්‍රශ්න ඇති සියල්ල පැහැදිලි බවයි. කෝල් කරලත් අහලා තිබ්බ පේපර්ලාස් එකට රෙකලම එකකටත් එක සල්ලි දාලා තිබ්බ පේපර්ලාස් එකටත් එක එකයි මේ නැවත දැනුවත් කරා මේ පේපර්ලාස් පටන් ගන්න හදදී මොන හරි මේ පේපර්ස් වල දාන මිශ්‍ර අභ්‍යාසත් එක්කන දාන්න ඒක කරනකොට පාඩම් දෙකක්වත් ඉවර වෙලා තියෙනවා නැත්නම් ඉතින් අර පේපර් එකක් දාලා අහන්න තරම් දෙයක් නැහැ නේ ඒකයි කිව්වේ ඊළඟ මාසේ අගේ ඉඳන් පේපර්ලාස් පටන් ගන්නවා කියලා 11 රජලක් රට ඒව දිගට මේවා යනවා වාට අර තියෙන කේස් එක තියෙන්නේ වෙලාව වාට මේකට පේපර්ලාස් වල වෙලාවක්ම අයින් කරලා තියෙන එක හරි වෙලාව අයින් කරාට මේ තාම පාඩම් ඉවර නැහැ නේ පාඩම් දෙකක්වත් ඉවර වෙන්න බෑ නෑ මෙහෙමයි මේ කොඩිතුක මෙහෙම ප්‍රශ්නයක් කොඩිතු මෙහෙම ප්‍රශ්නයක් අහනවා මේ සර් කවද වෙද්දි ගෙවන්න ඕනද අනිත් මාසවල ෆීස් මේ මෙහෙම එකක් තියෙනවා දැන් ඔයා ක්ලාස් එනවා කියලා නිශ්චිත වශයෙන් දැනගත්තට පස්සේ ඒකට අපිට ඔයාලට ඊළඟ දැන් හිතන්නකො මෙහෙම මේක වරදවා තේරුම් ගන්න එපා එච්චර අර මේකට මේ ඔයාව එහෙම බහින අසීමිත ලෙස මේ ප්‍රෙෂර් කරන්නේ නැහැ මෙහෙම හිතන්නකෝ දැන් ඔයාගේ ෆීස් කියන්නේ පෙබ්‍රුවාරි මාසෙටනේ දැන් මාර්තු මාසෙ ගැන හිතන්නකෝ මාර්තු මාසෙ ගැන හිතන්නකෝ මගේ තර්කයට තේරෙයි මාර්තු මාසෙ ගැන හිතන්නකෝ හරි ඒතර මාර්තු මාසෙට ෆීස් ගෙවන්න මාර්තු මාසෙට ෆීස් ගෙවන්න ඔයාට පෙබරවාරි 25 ඉඳලා මාර්තු මාසෙට කල් දෙනවා ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් මාර්තු මාසේ සතියක් එහෙම ලොකු මේකක් නෑ හොඳේ මාර්තු මාසෙත් 10 විතර දෙනවා ඔයාලට කල් දෙනවා හැබැයි මේක කේස් එකට තියෙන්නේ මම ටියුට් එක එතකොට ඔයාලට එවල ඒක ලොකු සීන් නෑ ඒක මොකද දැන් මට මෙතන එහෙම කරන්න බෑ මෙතන එහෙම කරන්න බැරි වෙන්නේ හේතුව මම හරියට ෆිල්ටර් කරලා ගන්න බෑ ක්ලාස් එන්නේ කවුද කියලා මොකද අපි ජනවාරි මාසේ ෆ්‍රී සෙෂන් එකක් ගියේ ෆ්‍රී එකකට ඕනෙක් කෙනෙක්ට එන්න පුළුවන් ක්ලාස් එකට කොහොමද කියලා බලන්න පුළුවන් වැඩ ගැන අවබෝධයක් ගන්න පුළුවන් ඇත්තටම මේ ජනවාරි මාසේ පන්ති කරේ ඔය ටිකටනේ මගේ ටීචින් ස්ටයිල් එක ඔයාලට පෙන්වන්න අපි කරන වැඩ ටික ඔයාලට පෙන්වන්න මම පැහැදිලි කරන විදිහ ඔයාලට පෙන්වන්න ඔය ටිකනේ කරේ. ඒතර මේකෙන් පස්සේ ක්ලාස් එන්නේ කවුද නැත්තේ කවුද කියන එක ඔයාගේ තීරණයක් නේ ඒක. එන එකව කොට දාන එක මගේ වැඩක්. එන විතරක් දෙකලා තියෙන කෙනෙක් ඔයාගේ වැඩක් නේ. ඒතර මේ මාසේ දුන්නේ ඒකට. ඒතර මම මේකට කවුද එයිද කියලා දන්නේ නැති හින්දායි මේ මාසේ 25ට කලින් රේෂියෝ වෙන්නේ කියලා දාලා තිබෙනවා 25 වෙන්න. මේ මාසේ ඉක්මනට රේෂියෝ වෙන්න කියලා දාලා තිබ්බේ ඒකයි. සාමාන්‍ය මාසෙක එක එහෙම අවුලක් නැහැ. ඉතින් ඒතර ඔයා ක්ලාස් එන කෙනෙක්නේ. ආ ක්ලාස් එන කෙනෙක් ඉදවන්නේ අනිවාර්යෙන් ක්ලාස් එන කෙනෙක් ඉඳා ඔයාට ඒක අර හැම මාසෙකට කලින් මාසේ 25ට කලින් ගෙවන්න 25ම ගෙවන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඔයාට අදාළ මාසෙත් යම් දවස් ගානක් දෙනවා. ඒතර ටියුට් එකත් ඔයාට එවනවා. එහෙම කේස් එකක් නැහැ. හොඳේ අර මෙතන මුලින්ම මම ෆිල්ටර් කරලා ගන්න ඕනේ ක්ලාස් එන්නේ කවුද කියලා. ඒ ආවට එහෙම ක්ලාස් එන රේෂියෝ වලට අර අංකයක් කරලා රේෂියෝ වලට පස්සේ කිසි අවුලක් නැහැ. හොඳේ. අංකයක් කරලා රේෂියෝ වලට පස්සේ ඒක අවුලක් නැහැ. මේ මොකද සියල්ල කියන මුදල් නෙමෙයි. මුදල් මත සියල්ල තීරණය වෙන්නේ නැහැ. එතන අර ඒක බොහොම සූදාශීලීව ඒ වැඩේ යනවා. මෙතනදී මම පොඩ්ඩක් මේක මේ කියන අර ක්ලාස් එන කට්ටිය ෆිල්ටර් කරලා ගන්න ඕනේ හින්දා. හරි. ඒතර එයා දාලා මාසෙත් 10 වෙනිදා විතර නිකන් ෆීස් ගෙවන්න පුළුවන්. ඒක ලොකු එච්චර කේස් එකක් නෑ ඒක. අර නේද? තාම හරි තියෙනවද? ඒ හොඳ ප්‍රශ්නයක් කිව්වේ මට කියන අමතක කාරණයක් කිව්වේ. කියන අමතක කාරණයක් කිව්වේ. සාමාන්‍යයෙන් දෙයක් කරනකොට හැමදේම දෙපැත්තක් තියෙනවා. දෙයක් කරනකොට හැමදේම දෙපැත්තක් තියෙනවා. ඒ ඔය දෙපැත්ත අපි හරියට පරිස්සම් කරන්න ඕනේ. දෙයක් ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. දැන් මේ හිතන්නකෝ මම පළවෙනි මාසෙම ෆීස් එකක් අරන් කරා කියලා. මම පළවෙනි මාසේ ෆීස් එකක් අරන් කරාම ඒකෙත් කේස් එකක් තියෙනවා. ඒකෙත් කේස් එකක් තියෙනවා. සල්ලි තියෙන ළමයෙක්ට කෙලිම ෆීස් එක දීලා ක්ලාස් එකට එන්න පුළුවන්. ඒතර ඒකේ හේම එකක්. සහ ඊට පස්සේ සල්ලි නැති වැඩ උඩ ඉන්න ළමයෙක්ට හරි සල්ලි නැති සල්ලි අපහසු ළමයෙක්ට හරි වැට උඩ ඉන්න ළමයෙක්ට හරි ඒතර ඒ වෙලාවට එන්න අමාරුයි. ඒතර එක පාට ෆීස් එක දීලා යන්න ඕනද වගේ එකක් එනවනේ. දැන් ඒ ප්‍රශ්නේ නෑ රෙකෝඩින් ටික දීපු හින්දා. ආයි නිකන් මාසයක් කරාම මේ හිතනවා නිකන් මේ අර සිංහලගේ පුරුද්දක් වෙන ජාතියක නෑ ඔය සිංහලගේ පුරුද්දක්. අර නිකන් දෙන දෙයක්යක් නෑ එහෙම එකකුත් තියෙනවා. නිකන් දෙන දෙයක්යක් නෑ. එහෙම එකක් තියෙනවා නිකන් දුන්නා මොන හරි කමන්නේ නිකන් දෙන එක ගන්නවා. නිකන් දෙන දෙයක්යක් නෑ. සිංහලගේ හැටියක් ඔක අර අපි කියන්නේ පුරුද්ද. දෙවල පත්තරයක් හරි කමන්නේ නිකන් දෙනවා නම් ගන්නවා. දෙවල පත්තරයක් කරන නිකන් දෙනවා ඊට පස්සේ පත්තරයක් පැත්තක දාලා නිකන් දෙනවා. පත්තරයක්වත් උතන ගන්නෑ නෑ. දෙවල පත්තරේ කියවන්න බැරි නම් කොල්ලේ අරන් බත් එකක් ගැට ගැදහිනේ. ඒකටත් නෑ නිකන් දීපු දෙවල පත්තරේ ගන්නවා පැත්තට සික්කව දානවා. ඔක සිංහලගේ හැටියක් ඔක වෙන හවුලක් නෑ. ඒතර ඒක තමයි හැටි. ඒක සියල්ල දැනගෙන තමයි වැඩේට බැස්සේ. මොකද මේ මොනවාද දෙක දෙපැත්තක් තියෙනවා. ඒ හැටි. ඒ හැටි. හරි.
හරි හරි මෙහෙම ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නේ මෙහෙම ලියන්නකෝ දෙවෙනි ප්‍රශ්නේ මෙහෙම ලියන්නකෝ විශේෂ පොතේමයි දෙවෙනි ප්‍රශ්නේ මෙහෙම ලියන්න අර බලන්න ප්‍රශ්නේ කියලා අපි දැම්මේ නේ දෙවෙනි ප්‍රශ්නේ මෙහෙම ලියන්න කුඹුවෙකු කුඹුවෙකු කුඹියෙක් කුඹියෙක් කුඹුවෙකු A සිට B දක්වා ගමන් කර A සිට B දක්වා ගමන් කර කුඹුවෙකු A සිට B දක්වා ගමන් කර කුඹුවෙකු A සිට B දක්වා ගමන් කර කුඹුවෙකු A සිට B දක්වා ගමන් කර පසුව B සිට C දක්වා ගමන් කළ ආකාරය 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 පහත රූපයේ දැක්වේ පහත රූපයේ දැක්වේ පහත රූපයේ දැක්වේ චුට්ටක් මොලේ උනේ A මෙන්න B minus C චුට්ටක් මොලේ උනේ මේක 4 සෙන්ටිමීටර් මේක 3 සෙන්ටිමීටර් කුඹීට මීටර් 4ක් යන්න පුළුවන් නේ අවුල නැහැ නේ මීටර් 4යි 3යිනේ මේක 4යි මීටර මෙතන අංශක 90යි මෙතන අංශක 90යි කුඹියා සිදුවීම අල්ලගන්න හොඳේ සිදුවීම ලස්සන අල්ලගන්න කුඹියා A වල ඉඳලා B වලට ගියා කුඹියා A වල ඉඳලා B වලට ගියා B වල ඉඳලා C වලට ගියා ඔච්චරයි සිද්ධිය කුඹියා A වල ඉඳලා B වලට ගියා B වල ඉඳලා C වලට ගියා ප්‍රශ්න දෙකයි ඕනනම් මේ වගේ කෙටි පාරක් යන්න තිබ්බ යාට කෙටි පාරකුත් තියෙනවා මට පොඩි සපෝට් එකක් දුන්නේ මේ උතුර කඩේරෙන් එන්නේ පාර නෙමෙයි ගියේ A ඉඳන් B ට ගිහලා B ඉඳන් C ට ගියේ ප්‍රශ්න දෙක දුර කීයද විස්ථාපනය කීයද දුර කීයද විස්ථාපනය කීයද තවත් වෙනත් ප්‍රශ්නයක් වෙනත් ජාතික ප්‍රශ්නයක් හරි සිංගාලා රූපෙත් ඇඳලා උත්තරෙත් හදලා අරන් මට උත්තරේ කියන්නකෝ දුර කීයද විස්ථාපනය කීයද දුර කීයද විස්ථාපනය කීයද හරිනේ කුඹියා ගියේ රූට් එක තේරුණානේ A ඉඳන් B ට ආවා B ඉඳන් C ට ගියා ඔහම නිකන් අර වගේ තමයි වර්ධිනවල බලන්න මොකද වර්ධිනවල බලලා විද්‍යාව කරන්න බෑ වර්ධිනවල බලලා විද්‍යාව කරන්න බෑ ෂුවර් පිට උත්තරයක් ලියනවා වෙන දෙයක් වෙයි විශ්වාස කරලා උත්තරයක් ලියන්න දුර කීයද විස්ථාපනය කීයද කොඩිතු උත්තර දෙක හරි පොඩක් අර දිශා විස්ථාපනයේ දිශාව ඕනේ උත්තර දෙක හරි විස්ථාපනය මේ කොඩිතු උත්තර දෙක හරි විස්ථාපනයේ දිශාවත් පොඩ්ඩක් දාන්න ආ කොඩි තුනේ කොඩි තුවක් උනේ කො අර ස්පේස් එකක් තිබ්බේ නමට හැපෙත්තේ මගේ වද චේන් පයින්නෝනේ කොඩි තු කියලා ලියලා ස්පේස් එකක් තියලා දුර ගෑලේ හරි ෂෝ දැන් දෙක්කියෝ පුවිෂ හොඳයි තිනුල විස්ථාපනයද චුට්ටක් හිතා
අශිනිත් විස්ථාපන වල චුට්ටක් හිත. විස්ථාපන තා පොඩ්ඩක් හිත. චුට්ටක් හිතන්න. වැදුරාට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳේ. වරදිනද කොහොමද ඉගෙන ගන්නේ? රවිදුව එහෙම කියන්නනේ ලේසියිනේ. ඉතින් නම එහෙම දාගත්තා නම් ඉවරයිනේ බා. විදූෂ චුට්ටක් විස්ථාපනයේ හිත. මම ප්‍රශ්න පොඩ්ඩක් වෙනස් කරා. ඒකයි ඔය පොඩ්ඩක් ඔය අවුල් ගිහලා තියෙන්නේ. මැත්ස් පොඩ්ඩක් ඕනේ. අන්න එහෙම පොඩි උදව් දෙන්නකෝ. ගණන් පොඩ්ඩක් ඕනේ. විද්‍යාවට අමතරව විතර ගණිතයත් චුට්ටක් ඕනේ නෝ. සදෙව්මි අගේ නම් හරි දිශාව චුට්ටක් බලන්න. හරි දැන් මගේ වෙලාව. දැන් මගේ අවස්ථාව. A ඉඳන් B ට ගියා B ඉඳන් C ට ආවා. අනේ දුර 7 මීටරනේ. ඒක ඔලුවෙත් ලියනවා. දුර 7 මීටර ඒක ඔලුවෙත් ලියනවා. දුර 7 මීටර ඒක ඔලුවෙත් ලියනවා. මේ විස්ථාපනය. දැන් කූඹිය හිටියේ කොහොමද? මම එහාර හිතනට පැටර්න් එක අල්ලගන්න. මම හිතන්නේ කොහොමද කියලා අල්ලගන්න. කූඹිය හිටියේ A වල. කූඹිය හිටියේ A වල. කූඹිය දැන් ඉන්නේ C වල. මොකද්ද? කූඹිය හිටියේ A වල. කූඹිය දැන් ඉන්නේ C වල. A B ට ගිහලා තමයි C ට ආවේ. ඒක හරි. අතර කූඹියද කොයි? හරි. කූඹිය හිටියේ A වල දැන් ඉන්නේ C වල. A වල හිටියේ දැන් ඉන්නේ C වල. ඔකට සිද්ධාන්තේ. උඹේ හිටියේ A වල දැන් ඉන්නේ C වල. ඒතර හොයාගන්න ඕනේ A වල ඉඳලා C වලට ඉතින් දුර හොයාගන්න ඕනේ. අගනේ කෙටිම දුරනේ ගන්න ඕනේ අපි. මතකනේ කියද්දී අපි නිර්වචනය කරා. විස්ථාපනය කියන්නේ ලක්ෂ දෙකක් අතර කෙටිම දුර. ලක්ෂ දෙකක් අතර සරල රේඛීය දුර. දැන් මොකද්ද ලක්ෂ දෙක? A හා C. ඇයි A හා C සලකන්නේ? කූඹිය හිටියේ A වල දැන් ඉන්නේ C වල. ඒතර A හා C අතර කෙටිම දුර නැත්නම් සරල රේඛීය දුර ගන්න ඕනේ. මෙන්න මේ දුර හොයාගන්න ඕනේ. හරි. පයිතගරස් ප්‍රමේය ඕනේ වෙනව නේද? පයිතගරස් ප්‍රමේය ඕනේ වෙනව නේද? එයි මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක්නේ. ඍජු කෝණීය ත්‍රිකෝණයක පාද දෙකක් දීලා තියෙනවා. පාද දෙකක් දීලා තිනවා. පාද දෙකක් දුන්නාම කර්ණය හොයාගන්න. කර්ණය හොයාගන්න. ඉතුරු පාදේ හොයාගන්න. පයිතගරස් ප්‍රමේය දාන්න එපා. හරි මේ පාදේ දුර x කියලා ගත්තොත් මේ පාද දුර x කියලා ගත්තොත් ඔයාලට බලන්න පයිතගරස් මතකද කියලා x කියලා ගත්තොත් x වර්ගය සමාන වෙන්න ඕනේ 4 වර්ගය ධන 3 වර්ගයට. ඕකනේ පයිතගරස් ප්‍රමේය කියන්නේ. x වර්ගය සමාන වෙන්න ඕනේ 4 වර්ගය ධන 3 වර්ගයට. කොහොමද පයිතගරස් ප්‍රමේය කියන්නේ? හරි. ඒතර x වර්ගය සමානයි 4 වර්ගය 16යි 3 වර්ගය 9යි. ඒතර x වර්ගය සමානයි 25යි. ඒතර x සමාන වෙනවා 25 මූලයට. තේරුණා කියන්නේ නේ? 9යි 16 9යි 25යි x වර්ගයෙන් 25 x කියන්නේ 25 වර්ගමූලය x කියන්නේ කීයද 5 මීටර x කියන්නේ 5 මීටර හරි එතන විශාලත්වය නම් 5 මීටර දිශාව ලස්සන ගලපලා ගන්නත් ඕනේ දිශාව ලස්සන ගලපලා ගන්නත් ඕනේ මේ මම ඔයාලට පොඩි ටෙක්නික් එකක් කියලා දුන්නා ඊතලයක් ගහන්න හිටපු තැන ඉඳලා ඉන්න තැනට හිටියේ මෙතන දැන් ඉන්නේ C වල හිටපු තැන ඉඳලා ඉන්න තැනට ඊතලයක් ගහුවාම මේක නේද දිශාව ඕකනේ දිශාව ඒ ටෙක්නික් එක පාවිච්චි කරන ඒ ටෙක්නික් පාවිච්චි කරන හිටපු තැන ඉඳලා ඉන්න තැනට ඊතලයක් ගන්න හිටපු තැන ඉඳලා දැන් ඉන්න තැනට හිටියේ A වල දැන් ඉන්නේ C වල හරි මේ දිශාව මොකද්ද උපුල් ඊළඟ නැවේ අපේනේ මම හිතන්නේ මම ටිකක් තනියෙන් කියලා වගේ මේ ටික මම තනියෙන්ද කියලා තියෙන්නේ මේ කනෙක්ෂන් කේස් එකකින්ද පිටනේ ගිහිල්ලා මේක කියන්නේ හිටියනේ ආයෝන්න කියනටක් ගාලා දිශාවනේ කීකිටි දිශාව දෙන්නේ නැත්නම් අනිත් ටික මම දැක්කා හරි දිශාව වයම් පැත්තට නේ තියෙන්නේ වයම් පැත්තට. ඒතර 5 මීටර කියලා ලියන්න ඕනේ වයම්බ කියලා ලියන්න ඕනේ 5 මීටර වයම්බ කියලා ලියන්න ඕනේ. ඒතර දිශාව හොයාගන්න විදිය තමයි හිටපු තැන ඉඳලා ඉන්න තැනට ඊතලයක් නදින්න. හිටපු තැන ඉඳලා ඉන්න තැනට ඊතලයක් නදින්න. බලන්නකෝ තේරුණාද කියලා? බලන්නකෝ තේරුණාද කියලා?
ටස් කාලකින් තේරෙනවා කියලා තේරෙනවයි කියලා දෙනුනේ ඒකයි. හැමෝටම තේරෙන්න ඕනේ පන්තිවකට යන්න ඕනේ. පන්තිවකට යන්න ඕනේ. හරි හැමෝටම තේරිලා දැන්ට කියපු මේ ඒත් අර කෝකටත් අර කනෙක්ෂන් අවුල හින්දා මගේ පැත්තෙන් වෙච්ච මගේ කියන්නම් තකලදාක බාරක් තේරුම් නැහැ කියලා කවුරුත් කිව්වේ නැහැ වැඩි හොඳ ඩබල් කියන්නේ හරි විස්ථාපනය අගය හොයාගත්තේ ඍජුකෝණ ත්‍රිකෝණයක් මේ පේක දිග හොයා ගන්න ඕනේ විකර්ණයේ දිග හොයා ගන්න ඕනේ එතන x වර්ගය ඒකට පයිතිකස් ප්‍රමේය කියන්නේ x වර්ගය සමානයි 4 වර්ගය දන 3 වර්ගය 4 වර්ගය 16 3 වර්ගය 9යි x වර්ගය සමානයි 25යි කියලා එන එතකොට x කියන්නේ 25 මූලය x කියන්නේ 25 මූලය 25 මූලය 5යි 25 මූලය 5යි ඔකට තියෙන එක 5යි දිශාව හොයන්න ඔයාලට ටෙක්නික් එකක් කියලා දුන්නා දිශාව හොයන ටෙක්නික් එකක් කියලා දුන්නා හිටපු තැන ඉඳලා ඉන්න තැනට ඉතලයක් නදින්න හරි හිටපු තැන ඉන්න තැනට ඉතලයක් නදින්න හරි එළ ගිරනේ වැඩ නවත්තලා පෑන් පැසල් කොහොම පැත්තකින් තියලා ෆුල් ෆෝකස් එක යහන්න ලස්සන කතන්දර වගේ කියලා දෙන අලුත් තියරි ටිකක් පිසිසල අලුත් තියරි ටිකක් ලස්සන තියරි ටිකක් කියලා දෙන්නන්නේ සහ ඊට පස්සේ වෙනස් ගණන් ටිකක් හදන්න යන්නේ මේක කරලාට පස්සේ ගෙදරට ටියුට් සෙට් එක ආවට පස්සේ ටියුට් සෙට් එකේ තියෙනවා මේ පේපර් එකක් එක ක්වික් ෆයර් 2 මම ආවට පස්සේ කියන්න හරියටම ඒක කරලා තියාගන්න ලබසතියේ මේක කරලා පස්සේ ඒක කරලා තියාගන්න ඕනේ මේක කරලා පස්සේ කරලා තියලා මම ආවට ඒකේ PDF එක දාලා පෙන්නන්නම් PDF දාලා පෙන්නන්න මුළු සිද්ධාන්තය අහගන්නකෝ මුළු සිද්ධාන්තය අහගන්නකෝ මෙන්න මෙහෙම දෙයක් වට කියන්නේ මෙහෙම දෙයක් වට කියන්නේ අපිට නිර්වචන තුනක් ඉගෙන ගන්න තියෙනවා නිර්වචන තුනක් ඉගෙනද හොඳට අහගන්න නිර්වචන තුනක් ඉගෙන ගන්න තියෙනවා වේගය විනාඩි 20ක් 30ක් අහන් ඉන්න තියෙනවා හින්දා පෑන් පැසල් පැත්තක විතර රිලැක්ස් එකේ අහන් ඉන්න රිලැක්ස් එකේ අහන් ඉන්න ටිකක් වෙලා අහන්න තියෙනවා ඒකයි හරි කිසි කලබලයක් නැහැ වේගය ප්‍රවේගය සහ ත්වරණය කියලා වේගය ප්‍රවේගය සහ ත්වරණය කියලා අර නිර්වචන තුනක් ඉගෙන ගන්න තියෙනවා සමීකරණ තුනක් ඉගෙන ගන්න තියෙනවා හරි මෙන්න මේක තමයි ඔයාලට සිලබස් එකේ හම්බ වෙන පළවෙනි සමීකරණේ මෙතෙන් පටන් සමීකරණ 60ක් විතර හම්බ වෙනවා 10 කලක මේක 60ක් විතර හම්බ වෙනවා මේ චූටි වැඩක් කරන්න ඕන ඔයා චූටි වැඩක් කරන්න ඕනේ නෝට්බුක් එකක් ගන්න ඕනේ මම කිව්වා නෙමෙයි කලින් මම කිව්වා මතකද කලින් කිව්වා නෝට්බුක් එකක් අරගෙන අර හම්බෙන්න කිව්වා මේක ඊට කිව්වා මතකද නෝට්බුක් එකක් අරගෙන එක දවස් මේ සමීකරණයක් එක පැත්තකට එක ගානේ එක පැත්තකට එක ගානේ ඒක කන්ටිනියු කරන් යන්න එතන මේක තමයි ඔයාලට හම්බෙන පළවෙනි සමීකරණය එතන නෝට්බුක් එකේ පළවෙනි පැත්තේ මේ සමීකරණ ලියලා මේ පැහැදිලි කිරීම ටික කරගත්තා දෙවෙනි පැත්තේ මේ සමීකරණේ තුන්වෙනි පැත්තේ මේ සමීකරණේ පැත්තකට එක ගානේ සමීකරණ තියාගන්න. ඔයගේ ඔළුවට මාර ලේසි වියෝග ඉස්සරහට යන්න ඉස්සරහට යන්න මොකද ඔකට තාම හරි ෆ්‍රෙෂ් තාම 10 නේ හදලා ගන්න පුළුවන් සුපිරියට හරි මම මුලින්ම මේ ලොකු සීන් එකක් නැතුව මේක සමීකරණ කියලා ඉන්නම් මේක සමීකරණ තමයි වේගය කියන්නේ දුර බෙදීම කාලය වේගය හොයන්නේ දුර කාලයෙන් බෙදලා වේගය හොයන්නේ දුර කාලයෙන් බෙදලා අර පළවෙනි සමීකරණය අපිට හම්බ වෙන වේගය සමානයි දුර බෙදීම කාලය හරි ආයි මන් කියනවා කිසි ගලබලයක් නැහැ පෑන් පැසල් පැත්තකින් තියලා බොහොම රිලැක්ස් එකේ අහන් ඉන්න මං කියන හැම දෙයක්ම හිතන්න එච්චරයි පෑන් පැසල් පැත්තකින් තිබ්බා මං කියන හැමදේම හිතුවා හරි වේගය කියන්නේ දුර බෙදීම කාලය ඒක හරියි ඊපස්සේ ප්‍රවේගය කියන්නේ ෆිල්ම් එක නෙමෙයි හොඳේ අර හේමල් ඉන්න ෆිල්ම් එක නෙමෙයි ඒක නෙමෙයි ඒක මෙතනට අදල්ලා නැහැ ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලය ඕන්නම් මේකට විස්ථාපන වෙනස බෙදීම කාලය කියන්නත් පුළුවන් විස්ථාපන වෙනස බෙදීම කාලය කියන්න පුළුවන් විස්ථාපන බෙදීම කාලය කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒක සමීකරණය ත්වරණය කියන්නේ මම මූලික අධ්‍යයනයේ සමීකරණ ටික බැලුවේ ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය එතන ලොයිත් වෙනසක් ඕනේ ප්‍රවේග වෙනස බෙදීම කාලය මම එයාට පස්සේ එන්නම් මම එයාට දැන් මෙන්නේ එයාට පස්සේ එන්නම් හරි මේ දෙක පොඩ්ඩක් ලියහෙලෙමු නිර්වචන තුනේ මේක පාර ලියනවා මෙන්න මෙච්චරයි ඕන එකක් කාලයෙන් බෙදිලා නම් ඒක ශීඝ්‍රතාවයක් මොකක් හරි රෙද්දක් කාලයෙන් බෙදිලා නම් ඒක ශීඝ්‍රතාවයක් හරි
ආයි වාක්‍ය කියනවා මම මොකක් හරි රෙද්දක් මෙතනින් පස්සේ ඔය ගොඩාක් හම්බ වෙන ඉස්සරහට කාලයෙන් බෙදලා තියෙනවා නම් ඒක ශීඝ්‍රතාවයට සමානයි. මොකක් හරි දෙයක් කාලයෙන් බෙදුවහම ඒක ශීඝ්‍රතාවයක්. ඒක ශීඝ්‍රතාවයක්. හරි. ඒතර මේ නිර්වචන ටික කියන්න හරි ලේසි. මේ නිර්වචන ටික කියන්න දෙන්නේ උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එච්චරයි. මොකද? උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. වරදවා හිතන්නේ නැහැ. උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කිව්වේ දැන් මේකේ උඩ තියෙන දුරනේ. ඒතර ආගේ වේගයේ නිර්වචනය හුවොත් වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කාලෙන් බෙදලා හින්දා ශීඝ්‍රතාවය කියලා කියනවා. නිර්වචනය කියද්දී උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය එච්චරයි කියලා කියන්නේ. එච්චරයි කියන්නේ. ඒතර වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි. ශීඝ්‍රතාවයයි. ඕනර නිර්වචනයේදී ලියන්න දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගයයි කියලා ලියන්න මම එතනදී යන්නේ නැහැ. හරි. එහෙනම් ඒ ආభాෂයෙන්ම මේක ලියන්න. මොකද්ද ප්‍රවේගය කියන්නේ? නැවත මම අර කලින් කිව්ව දෙමයි කියන්නේ උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දැන් උඩ තියෙන විස්ථාපනයනේ. එහෙනම් නිර්වචනයේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි. විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි. හරි. අනේ ලේසි තේරුණා කියන්නේ? හරි උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒකටම මේකෙන් ලියද හැකි. මේකත් එම තර්කෙම ලියද හැකි. ඒකත් එම තරංගෙ ලියද හැකි. ත්වරණය කියන්නේ මොකද්ද එතකොට? ප්‍රවේගද ප්‍රවේග වෙනස් වීමේ කියලා කියන්න ඕනේ නැහැ. හොඳද? විහිළුවක් වෙනවනේ. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඔක තමයි නිර්වචන ටික. නිර්වචන ටික. හරි ලේසි කියන්න උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ. හරි. මෙන්න මේකට තව නිර්වචනයක්ත් තියෙනවා ඒකක කාලයකදී ගෙවා ගිය දුර කියලා. ඒකක කාලයකදී ගෙවා ගිය දුර කියලාත් කියනවා. ඒ නිර්වචනෙත් වැලිඩ් හොඳ. ඒ නිර්වචනෙත් හරි. අනිත් ඒවාට මම නිර්වචන දෙක නැහැ. අනිත් ඒවාට ඔය නිර්වචන විතරයි තියෙන්නේ. මේ ඔයාලට ඉතින් මේ උඩේක මතක තියාගන්න නිර්වචන දෙකේ මේකද කියලා අහන්නේ නැහැ නේ. මොකක් හරි එක නිර්වචන තමයි අහුවොත් අහන්නේ උඩේක ලියන්න ඇති. හරි. ඒතර සමීකරණ දන්න ළමයට නිර්වචන අර්ථ දැක්වීම ලියා ගන්න අමාරුවක් නැහැ. උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. උඩේක කියලා කියන්නේ මේක නම් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගයයි. ශීඝ්‍රතාවය කියන වචනේ පාවිච්චි කරන්නේ කාලයෙන් බෙදලා හින්දා. මේකට කියද හැකි විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගයයි. මේකට කියද හැකි ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ත්වරණයයි. හරි ඔය නිර්වචන ටික. හරි ඒකකේ බැලුවොත් දුර මයින් ඒකකයේ මීටරනේ. දුර මයින් ඒකකයේ මීටර. මේ සමීකරණයක මේ මීටර කියලා දාලා පෙන්න ලියන්න ඕනේ නැහැ. මම ඒකකේ එන විදිය පැහැදිලි කරන්නේ. ගාණක් අද විතරම කියලා දෙනවා. දැන් දුර මයින් ඒකකයේ මීටර. දුර මයින් ඒකකයේ මීටර කාලය මයින් ඒකකයේ තප්පර. කාලය මයින් ඒකකයේ තප්පර. දුර මයින් ඒකකයේ මීටර කාලය මයින් ඒකකයේ තප්පර. එතකොට මේ තප්පර උඩට එද්දි තප්පරයට වෙනවා. ඒ කියන්නේ s කියන එක උඩට එද්දි s ඍණ 1 වෙනවා. තප්පර උඩට එද්දි තප්පරයට වෙනවා. එතකොට වේගය මැනීමේ ඒකකය වෙන්නේ ms ඍණ 1. වේගය මැනීමේ ඒකකය ms ඍණ 1. කියන්නේ මීටර එහෙමම තියෙනවා. තප්පර උඩට එද්දි තප්පරයට වෙනවා. හරි ඒක අපි කියවන්නේ තප්පරයට මීටර. එහෙමයි කියවන්නේ. මේ ඍණ 1 කියන එකේ තියෙනවා ට කියන්නේ තප්පරයට මීටර. තප්පරයට මීටර. හරි හොඳ වේගය. හරි විස්ථාපනයක බැලුවොත් විස්ථාපනය කියන්නේ දුරක් නෑනේ. දැන් මෙච්චර විස්ථාපන දුරවල් හෙව්වේ. දුර මෙන්නේ මීටර වලින් විස්ථාපනය මෙන්නේ මීටර වලින්. දුර මෙන්නේ මීටර වලින් විස්ථාපනය මෙන්නේ මීටර වලින්. මීටර වලින් මයින්නේ. වෙනසක් නෑ. කාලය මයින්න තප්පර වලින්. කාලය මයින්න තප්පර වලින්. ඒතර ප්‍රවේගයේ එකකයත් ms ඍණ 1ම තමයි. අර කලින් කිව්ව දෙයමයි ආයි කියන් තියෙන්නේ. s එක උඩට එද්දි s ඍණ 1 වෙනවා. s එක උඩට එද්දි s ඍණ 1 වෙනවා. ફોකස් එක තියාගන්න ඕනේ. එහෙම බලන්නේ නැහැ. ඒකම බලා ඉන්න ඕනේ. හරි මෙහෙමනේ. දැන් අඹ ගොඩකින් අඹ අඩු කරාම මොනවද වෙන්නේ? අඹ ගොඩකින් අඹ අඩු කරාම එන්නේ ආයිම අඹ ගොඩක්ම නෙන්නේ. අඹ ගොඩකින් අඹ අඩු කරාම අඹ ගොඩක්මනේ හම්බෙන්නේ. පොල් ගොඩකින් පොල් ගොඩක් අඩු කරාම පොල් ගොඩක්මනේ හම්බෙන්නේ. වෙන මොකුත් හම්බෙන්නේ නැහැ නේ හද්ද ඉන්නේ. හරි ඒ වගේ තමයි
ප්‍රවේගයකින් ප්‍රවේගයක් අඩු කරාම දැන් ප්‍රවේග වෙනසක් වෙන්නේ ප්‍රවේගයකින් ප්‍රවේගයක් අඩු කළා. ඉතින් ලොයිත් මෙතනදී හම්බෙන්නේ ආයම ප්‍රවේගයක්නේ. ඒතර ප්‍රවේග වෙනස ඒකකයත් ප්‍රවේග ඒකකෙම තමයි. සරල දෙයක් කියන්නේ ප්‍රවේග වෙනස ඒකකයත් ප්‍රවේග වෙනස ඒකකයත් ප්‍රවේග වෙනස ඒකකයත් ප්‍රවේග ඒකකෙම තමයි. හරි. කාලය තප්පර කාලය කොහොමද මයිනේ ජාත්‍යන්තරික තප්පර. ඒ කියන්නේ මෙහෙමයි. විනාඩි දුන්නත් තප්පර කරගන්න ඕනේ. විනාඩි දුන්නත් තප්පර කරගන්න ඕනේ. ඒක එම අනිවාර්යයි. ඒක දන්නවනේ. විනාඩියක් තුල තප්පර 60ක් තියෙනවනේ. ගානක විනාඩි 2යි කියලා දුන්නොත් 60න් වැඩි කළා තප්පර වලින් ආදේශ කරන්න ඕනේ. අනිවාර්ය සම්මත ඒකක වලින් ආදේශ කරන්න ඕනේ. තප්පර වලින්ම දාන්න ඕනේ. හරි. එතකොට ඒකකේ කොහොමද එන්නේ? පොඩ බුද්ධිමත් හිතන්න. ms ඍණ එක මේ s උඩට එද්දි s ඍණ එක වෙනවනේ. දැන් මම ඔයාලට මෙතනදී පැහැදිලි කරේ මේ s එක උඩට එද්දි s ඍණ එක වුණා. මේ s එක උඩට එද්දි s ඍණ එක වුණා. ඒ වගේ මේ s එකත් උඩට එද්දි s ඍණ එක වෙනවා. හරි. ms ඍණ එකක් කොහොමද තිබ්බා? මෙතනත් s ඍණ එකක් තියෙනවා. ඒතර අවසාන වශයෙන් නිර්මාණය වෙනවා ms ඍණ 2 කියලා සමීකරණයක්. ms ඍණ 2 කියලා සමීකරණයක් හැදෙනවා. ms ඍණ 2. හරි. ඔන්න ඔක තමයි ත්වරණේ සමීකරණය. හරි. ඔන්න ඔක තමයි ත්වරණේ සමීකරණය. හරි ms ඒකකයේ ත්වරණ ඒකකයේ ms ඍණ 2 තේරෙන්න ඕනේ. දැන් කියන එක කටපාඩම් කරලා නෙමෙයි ෆිසික්ස් එහෙම බෑ. අර විෂය ඇතුළට බහලා විෂය තේරෙන්න ඕනේ. s ඍණ 2 අපිට තේරෙන්න ඕනේ. මේක ms ඍණ 1 උඩට ගියාම මේක s ඍණ 1 වෙලා ඔක්කොම ms ඍණ 2කින් ඒකක එනවා. හරි. ඊළඟට දෛශික අදිශ ස්වභාවය බලන්න ඕනේ. මාට පොදුවේ කිව්වා ගිය සතියේ කිව්වට මතක ඇති. මෙතනින් පස්සේ අපිට ෆිසික්ස් වල ගොඩාක් ඔය වගේ සමීකරණ එකින් එක හම්බ වෙනවා. ඒ සමීකරණ හම්බෙන තැන්වලදී විශේෂ පාඩක් තියාගෙන ඒක දෛශිකයක්ද අදිශයක්ද කියලා ලියාගන්න කියලා මම ඔයාලට කිව්වා. හරි. මෙන්න අවස්ථාව මෙන්න මෙහෙමයි හිතන්නේ. අපි දන්නවා දුර කියන අදිශ රාශියක්. අපි දන්නවා දුර කියන අදිශ රාශියක්. එසේනම් දුරෙන් නිර්මාණය වෙච්ච වේගයත් අදිශ රාශියක්ම තමයි. දුරෙන් නිර්මාණය වෙච්ච වේගයත් අදිශ රාශියක්ම තමයි. හරි. මේක අදිශ රාශියක්. අදිශ රාශියකි. හරි. ප්‍රවේගය විස්ථාපනය කියන්නේ දෛශිකයක්. විස්ථාපනය කියන්නේ දෛශිකයක්. දෛශිකයක් ඇසුරෙන් නිර්මාණය වූ ප්‍රවේගයක් දෛශික රාශියක්. විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා. දෛශික රාශියකි. දෛශික රාශියකි. හරි. එතන මම චූටි වාක්‍යයක් තව ලියන්න තියෙනවා. මේක පොඩ්ඩක් යට වෙන ලියන්නම්. මෙයත් ඉතින් ප්‍රවේගය දෛශිකයක් නේ. දැන් ඔයාගත්තට ප්‍රවේගය දෛශිකයක් කියලා. එහෙනම් ප්‍රවේග නිර්මාණය තොරණයක් කිසි කේස් එකක් නැහැ. දෛශික රාශියක්. දෛශික රාශියක්. එක අවුරුද්දේ විභාගයේදී ලස්සන ප්‍රශ්නයක් ඇහුවා මේ වේගය සහ ප්‍රවේගය අතර සමානකමක් සහ වෙනස්කමක්. ලස්සන ප්‍රශ්නයක් කියන්නේ අර නිකන් චූටි ප්‍රශ්නයක් හේතරි විනෝදකාමී ප්‍රශ්නයක්. වේගය සහ ප්‍රවේගය අතර සමානකමක් සහ වෙනස්කමක් ඇහුවා. වේගය ප්‍රවේගය අතරද සමානකමක වෙනස්කමක ඇහුවා. මොකද්ද සමානකම? මේ ඒකකයේ සමානයි නේද? හරි. වේගයම ඉන්නේ ms ඍණ එකකින් ප්‍රවේගයම ඉන්නේ ms ඍණ එකකින්ම තමයි. ඒකකයේ සමානයි. වෙනස්කම මොකක්ද වෙනස්කම? මෙයා අදිශයක්, මෙයා දෛශිකයක්. මෙයා අදිශ රාශියක්, මෙයා මොන රාශියක්ද? දෛශික රාශියක්. ඕක තමයි වෙනස්කම. හරි. ඒතර සමානකම නම් ඒකකයේ සමානයි. ඒකකයේ සමානයි. වෙනස්කම මෙයා අදිශයක්, මෙයා දෛශිකයක්. හරි. ඔයගේ අවශ්‍ය කර එකපාර පළාත් පේපර් එක අහලා තිබ්බා. හරි. මේ ඇත්තටම මේක පොඩ්ඩක් පස්සේ එන්නම්. ඒකට අපිට බහින්න ඕනේ. ඇත්තටම වේගය සහ ප්‍රවේගය ඉවරයි. හරි. වේගයව දැනගෙන ඉන්න ඕනේ. වේගය වෙන සමීකරණේ දොර බෙදීම කාලය. ප්‍රවේගය සමීකරණේ විස්ථාපනය බෙදීම කාලය. මම ඔයාලට කිව්වා කියනකොටම මේක වුණා විස්ථාපන වෙනස බෙදීම කාලය කියලා කියන්නත් පුළුවන්. මේක වුණා විස්ථාපන වෙනස බෙදීම කාලය කියන්නත් පුළුවන්. දුරක්මයිනේ මීටර වලින්, කාලයමයිනේ තප්පර වලින්. එහෙනම් වේගය එකකේ ms ඍණ එක. දුර අදිශයක් බෙවින් වේගයත් අදිශයක්. විස්ථාපනයමයිනේ මීටර වලින්, කාලයමයිනේ තප්පර වලින්, ප්‍රවේගයමයිනේ ms ඍණ එකෙම තමයි. විස්ථාපනය දෛශිකයක් හින්දා විස්ථාපනය ඇසුර නිර්මාණය වෙච්ච ප්‍රවේගයත් දෛශික රාශියක්. නිර්වචන කියා ගන්න හරි ලේසි. නිර්වචන කියා ගන්න හරි ලේසි. කාලයෙන් බෙදලා හින්දා ශීඝ්‍රතාවයක්, කාලයෙන් බෙදලා හින්දා ශීඝ්‍රතාවයක් උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්න. ඒ කියන්නේ වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මේකට තව නිර්වචනයක් තියෙනවා. ඒකක කාලයකදී ගෙවා ගිය දුර කියලා. ඉන්න පොඩ්ඩක්. විෂය දැනෙන්න ඕනේ. විෂයකට දැනෙන්න ඕනේ. මොකද්ද මේ වේගයක්? මොකද්ද මේ ප්‍රවේගයක් කියලා කියන්නේ? හරි. වාහනයක ස්පීඩ් මීටර එක තියෙනවනේ. ඒ ස්පීඩ් මීටරේ පෙන්වන්නේ ඔයා යන ප්‍රවේගය නැත්නම් වේගය. හරි. මේ දෙකේ වෙනස මේක දිශාවක් සලකන්නේ නැහැ. උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. පැයට කිලෝමීටර් 40ක වේගයක් කියලා. ඒතර පැයට කිලෝමීටර් 40ක් කියලා කිව්වම එයා මේ පැත්තට ගියත් එකයි මේ පැත්තට ගියත් එකයි. ඒ දිශාව අදාළ නැහැ. ඒ වාහනයක් පැයට කිලෝමීටර් 40ක වේගයෙන් යනවා කිව්වොත් මේ පැත්තට ගියත් වේගය පැයට කිලෝමීටර් 40යි. මේ පැත්තට ගියත් වේගය පැයට කිලෝමීටර් 40යි.
පැයකදී කිලෝමීටර් 40ක් යනවා. ඔකනේ පැයට කිලෝමීටර් 40 කියන තේරුම. පැයට කිලෝමීටර් 40ක වේගකින් වාහනයක් පැයක් ගියොත් එයා කිලෝමීටර් 40ක් යනවා. ඔක තමයි මේකේ තේරුම. හරි. ප්‍රවේගය කිව්වමත් ඔය සීන් එකම තමයි. හැබැයි දිශාවක් තියෙනවා. මෙහෙමයි. මේ පැත්තට ප්‍රවේගය ධන නම් අනිත් පැත්තට ප්‍රවේග ඍණ. මොකද මේක දෛශික රාශියක්නේ. ධන ඍණ සලකන්න ඕනේ. ධන ඍණ සලකන්න ඕනේ. ඔය වගේ පොඩි සීන් එකක් තියෙනවා. සහ වේගයේදී අපි ගන්න දුර, වේගයේ දදා වෙන දුර කොච්චර දුරක් ගියාද කියන එක මෙතනදී ගන්නේ විස්ථාපනය. මෙතනදී ගන්නේ විස්ථාපනය. හරි. ඔය වගේ චූටි අවබෝධයක් දැනට ඇති ප්‍රශ්න කරද්දී ලස්සනට ඔයාලා ඉහළ දෙන්නම්. ලස්සන දෙන්නම්. හරි. මෙන්න මේක. මේක නම් පුතෝ මරු සුපිරියට තේරෙන්න ඕනේ. ප්‍රවේග වෙනසක් හොයන්නේ කොහොමද? මම ස්පේස් එක තියාගත්තේ ඒකද? ප්‍රවේග වෙනසක් හොයන්නේ කොහොමද? ප්‍රවේග වෙනස හොයන්නේ කොහොමද? හරි. ක්‍රමේ ලේසි. ලොකු අගෙන් පොඩි අගේ අඩු කරනවා නෙමෙයි. අනේ මතක තියාගන්න ලොකු අගෙන් පොඩි අගයක් අඩු කරනවා නෙමෙයි. හරි. ගොඩාක් ළමයි ඔය වරද්දන තැන තමයි ගානක් දුන්නාට පස්සේ ලොකු අගෙන් පොඩි අගේ අඩු කරනවා. අනේ එහෙම කරන්න බෑ වැරදි. ලොකු අගෙන් පොඩි අගේ අඩු කළා හරියන්නේ නැහැ. හරි. ඔයා හොයන්න ඕනේ. අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය. ඒක ලොකුද පොඩිද ඒ රෙද්දක් වැඩක් නැහැ. ප්‍රවේග වෙනසක් හොයන්නේ අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ. අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය. අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය. අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය. ඔන්නෝක තමයි ප්‍රවේග වෙනසක් වෙන ආකාරය. ඔක තමයි ප්‍රවේග වෙනසක් වෙන ආකාරය. කොහොමද ප්‍රවේග වෙනසක් වෙන්නේ? අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය. හිතන්නකෝ මෙන්න මෙහෙම. තාපටත් ඔකට බහින්න ඕනේ. ඔකට බහින්න ඕනේ. මේ හිතන්නකෝ ත්වරණයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇක්සලරේටර් කියලා. ඇක්සලරේටර්. හරි. දැන් වාහනයක ඇක්සලරේටරයක් තියෙනවනේ. වාහනයක ඇක්සලරේටරයක් තියෙනවනේ. මොකද්ද? කරකවන්නේ. බයිසිකලේ යන කරකවන කාර් එකක හරි වාහනයක වගේ නම් පා ගන්න දෙනවා. කකුලෙන් තියෙනවා. නැත්නම් අතින් තියෙනවා. ඔක ඇක්සලරේටර් කියලා කියන්නේ. හරි. ඇක්සලරේටරේ කරකවලා ඇක්සලරේටරේ කරකවලා මොකද්ද කරන්නේ? හොඳ ෆිසික්ස් තේරුම් ගන්න ඕනේ. ඇක්සලරේටර් එක කරකවලා මොකද කරන්නේ? හරි ඇක්සලරේටර් එක කරකවනකොට වාහනේ වේගය මොකද වෙන්නේ? වැඩි වෙනව නේද? වාහනේ වේගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. ඔය ඇක්සලරේටර් එක කිව්වහම මතක් වෙන්නේ ස්කූටරේ එන්නේ. ඇක්සලරේටර් එක කිව්වහම මතක් වෙන්නේ ස්කූටරේ කිව්වහම මතක් වෙන්නේ කාන්තාවන්නේ. ස්කූටරේ කිව්වහම මතක් වෙන්නේ කාන්තාවක්නේ. හරි මේ කාන්තාවන්නේ අපහාස කරන්න හොඳත් නැහැ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. හරි භයානකයි. හරි භයානකයි කියන්නේ මම. කියන කතාවර නාලාගිරින් මේ නාලාගිරි රාබීලා ඔයා දිහාට එනවා කියන්නකෝ කමක් නැහැ බය නැතුව ඉන්න බය නැතුව හිටන් ඉන්න හැබැයි කාන්තාවක් ස්කූටරේ ගෙනවා නම් ගෑලම මතක තරහ වෙනවා බයින්නත් එපා ඒ ගෑලම එතකොට එකඟයි මම දන්නවා බොරුවට නිකන් රවණවා වගේ හිටියට ඔයගොල්ලොත් එකඟයි හරි ගෑනෝලා මේ හරි කාන්තාවක් ස්කූටරේ ගෙනවා නම් අනේ පාරෙන් බැහැලා ඉඩ දෙන්න පාරෙන් ඔය අයින් වෙලා ඉන්න. යනකම් අයින් වෙලා ඉන්න. හරි මම දැක්ක ඔය වීඩියෝ එකක් තියෙනවා. ඉතින් අලියගෙන්ගේ තප්පනවා. අලියත් බයලා අයින් වෙනවා. හරි. අපි ගැන කවර කතාවද? අයින් වෙන්න. හොඳමදී අයින් වෙන්න. හරි. මොකද ඒගොල්ලන්ට ඇක්සිඩන්ට් කරකවීම ගැන කිසි අවබෝධයක් නැහැ. ඔහේ කරකවනවා මේ. හරි හො. හරි ඒක හරි. හොඳට බලන්නකෝ මම මේ කියන කතාව අධ්‍යයනය කරන්නකෝ. ගැහණු කෙනෙක් වාහනයක් එලනකොට කාර්යයක් කියලා ගන්නකෝ. ස්ටීරින් වීල් එකක් මෙහෙම අල්ල ගන්නවා. ආයි මෙහෙම අල්ලගත්තාම ආයි වටපිට බැලන්නේ හරි කියන්නේ සීටුකුත් මෙහෙම ඉස්සනවා කොටයිත් එක්කනේ හරි අමාරු මෙහෙම අල්ල ගන්නවා ආයි ඔළුව මෙහෙම එච්චරයි හොල්ලන්නේ රොබෝ කෙනෙක් වගේ මෙහෙම යන්නේ හරි වරදිලාවත් මේ පැත්ත බලන්නෙත් නැහැ මේ පැත්ත බලන්නෙත් නැහැ මෙහෙම අල්ලගත්තා කෙලින් බලන්න ගියා ඒකට හොඳම උදාහරණේ බලන්න කාන්තාවන් ඩ්‍රයිවිං කරද්දී කෙලින් හප්පන්නේ නැහැ වාහනේ කෙලින් හප්පන්නේ නැහැ වාහනේ පැත්තෙන් තමයි හප්පන්නේ හරි ඒතර ළඟදී ඊයේ පෙරේද මටත් වදිනවා තව පොඩ්ඩක් හොඳට පිළියන්දල ඔය යද්දී ක්ලාස් එකේදී උට්ට පරක්කුලා ගියේ නෝටියක් මං මාත් ටිකක් සැලකුතු වේකින් ගියා කාන්තාවක් ඈවත් දැම්මා ආයි ඉතින් යාර මගේ ප්‍රධාන පාර ඒක නීතිය ලංකාවේ තියෙන නීතිය පිටරට එහෙම තමයි ප්‍රධාන පාර යන එක්කනේ මූලිකයට දෙන්න ඕනේ අතුරු පාරකින් ප්‍රධාන පාරට දානවා නම් අතුරු පාරෙන් දාන කෙනා ප්‍රධාන වශයෙන් ප්‍රධාන පාර දිහා බලන්න ඕනේ කොහොමද විදිය හරි අතුරු පාරෙන් එන කාටට උග්ගල ප්‍රධාන පාර හරහා දාන්න බෑ අතුරු පාරෙන් ආවා කාර් එකක් මෙහෙම දැම්මා මාතර බණිනවාමයි කියලා බැලුවේ බයිනෝට කාන්තාවක් ඊට පස්සේ hina වෙලා නිකන් හිටියා මොකද ඒ જાතියට කියලා වැඩක් නැහැ යන බරවන්න පදාවෙන්න එපා මේ ඔය ඒලෝකාලෙත් හොඳ අත්දැකීමක් තියෙනවා සාමාන්‍ය වාහනේ මගේ අතින් එහෙම ලේසියකට හැප්පෙන්නේ හැප්පුණොත් ඔය කාන්තාවක් ඉන්න තමයි දෙපාරක් කැපිලා තියෙන දෙපාරම හරි එකපාරක් ඔය ඒලෝ කාලේ ක්ලාස් ඉවර වෙලා හිමීට බයිසිකලේ මං එනවා බයිසිකලේ ක්ලාස් කී බයිසිකලේ එනවා එනකොට මම අර තුන්වෙනි තීරුවේ ඉන්නේ
මම තුන්වෙනි තීරුවේ ඉන්නේ. අර බයිසිකල් පදින්න චූටි තීරුවක් තියෙන්නේ. බයිසිකල් යන අර තීරුවක් තියෙන්නේ. මම එන අඩු වේගකින් ආවේ එන හයියෙන් ගියේ අඩු වේගකින් ආවේ. මම මගේ රූට් එකේ මෙහෙම යනවා හිමිස්සරි. ඒ පාරේ මැද ඒ බයිසිකල් තීරුව මේ අර කඩේරකින් වෙන් කළා තියෙනවනේ මේ පාරේ මැද අනිත් පැත්තෙත් ඔය වගේම තියෙනවා. අනිත් පැත්තෙත් ඔය වගේ තියෙනවා. මම මේ ලයින් එකේ හිමීට යනවා. පාටක් කරදරේ නෑ මම හිමීට පාඩු යනවා. එනකොට මේ මෙන්න මේ හරියෙන් ආවා PS එකක්. අත්පාඩ PS එකක්. PS එක එයා එන්නේ මට එහා පැත්ත ලයින් එකටත් නෙමෙයි ඊටත් එහා පැත්ත ලයින් එකේ. ඊටත් එහා පැත්ත ලයින් එකේ ඉන්නේ. ඇවිල්ලා මෙන්න මේ හරිය තිබා මේ හරිය තිබා අර පොසු විතල් විකුණන කඩයක්. පොසු විතල් මත විකුණන කඩයක් තියෙනවා පාරයි නැති යකන විකුණන ඉන්න තියෙන. මෙන්න මේකේ ආපු එක මෙන්න මේ පැති නම් එකපාර මෙන්න මෙහෙට හැරෙව්වා. එකපාර මෙහෙට හැරෙව්වා. මට කට උත්තර නෑ. කට වාහනේ නවත්තන ලවක් නෑ. මේ හරවපු හැරෙන්න. මෙහෙ එක මේ අතර හැරෙව්වේ. හරි. වාහනේ හරවඩ ඉවරද වාහනේ අනිත් පැත්ත හැරලා ගියා. යන පැත්ත වාහනේ කියලා මේ අතර වාහනේ තියෙන. මෙන්න මෙහෙම වාහනේ තියෙන්නේ. හරි වැදුනා මේ පිටිපස්සේ බයිසිකලේ වැදුනා කන්නාඩිත් එක්ක ඔක්කොම මට නම් හානියන්නේ මම හිමින් ආපු ඉඳන් මම නවත්තගත්තා මම පෙරළුනේ වැද්දේ මම නවත්තගත්තා මේ වාහනේ පිටිපස්සේ සැලකිතු ප්‍රමාණය කුඩු වෙලා ගියා මට කරන් දැන් නැහැ ඉතින් මම හිමින් ආවේ කොස්සක් ඉඳලා දැක්ක කියලා මෙහෙම දාලා හරියන්නේ නැහැ නේද ඊයේනේ හරි ඒවද ඇඳුම් කඩේක් වගේ දැක්කොත් ලොවෙත් නවත්තනවා හරි ඇඳුම් කඩේක් වගේ දැක්කොත් ලොවෙත් නවත්තනවා හරි ෂෝක් හරි ෂෝක් මේ හැටි ඉතින් අර සාපේක්ෂ ප්‍රවේගයේ වැඩි ගෑල්ලමට තේරෙන්නේ නැහැ මාතක තරහ වෙන්න එපා මතක තරම ඇත්ත කිව්වේ මතක තරහ වෙන්න එපා හරි ඇති ඔය හොඳටම ඇති මේ ඔය ඒ කියන්නේ ස්කූටර් එකත් එහෙම ඒගොල්ලෝ කරකවන ගමන් බ්‍රේක් එකත් අල්ල ගන්නවා ඇක්සලරේටර් කරකවන බ්‍රේක් එකත් අල්ල ගන්නවා බයිසිකලෙට පිස්සු වගේ තියෙන නේ අයි බ්‍රේක් කැල්ලේ ඉඳන් නතර වෙන්න ඕනේ ඇක්සලරේටර් කරකවන ඉඳන් යන්න ඕනේ කරදරයි නේ බෑ දෙකම කරන්න බෑ එක එක පාර පුළුවන් ඇති වාපස් කරාම දැනේ හරි ඔය වගේ සීන් එකක් නේ ඉතින්කො ඇක්සලරේටර් කරකවන ගමන් ස්කූටර් එකම අර දැනනවනේ පැහැදිලි කරලා ඉසි. ඒතර ස්කූටරේ ස්පීඩ් මීටරේ පෙන්වන අගය තමයි ප්‍රවේගය හෝ ප්‍රවේගය කියලා. ලොකු සීන් නෑ ඒක අගේ. හරි. එතකොට ඇක්සලරේටරේ කරකවන්න ස්පීඩ් මීටරේ කට්ට මොකද වෙන්නේ? එන්න උඩට යනවනේ. ඩිජිටල් ස්ක්‍රීන් එකක් නම් තියෙන්නේ. පෙන්වන අගය වැඩි වෙනවනේ. ඒකට තේරෙන්න ඕනේ ත්වරණය වෙනවා කියලා කියන්නේ වාහනයක් ත්වරණය වෙනවා කියලා කියන්නේ ඒ වාහනේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා කියන එකට. මොකද්ද? වාහනයක් ත්වරණය වෙනවා කියලා කියන්නේ ඒ වාහනේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා කියන එකට. වාහනයක් ත්වරණය වෙනවා කියලා කියන්නේ ඒ වාහනේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා කියන එකට. හරි. ඇක්සලරේටර් කරකවල අපි ඕකන කරන්නේ. හරි. එතකොට ආරම්භක ප්‍රවේගයක් තියෙනවා අවසාන ප්‍රවේගයක් තියෙනවා. හරි. මොකද ගානක් දැන් ඊට පස්සේ මේ සිද්ධියෙන් පස්සේ ගණන් හදන්න පටන් ගන්නවා. ගණන් හදන්න පටන් ගන්නකොට මෙන්න මේකේ රූපයක් අඳින්න ඕන ඔයා. මම කියලා දෙන්නම්. මේකේ රූපයක් අඳින්න ඕනේ. ඔච්චරයි රූපේ. මෙතන දා ගන්න ඕනේ ආරම්භක ප්‍රවේගය. මෙතන දාන්න ඕනේ අවසාන ප්‍රවේගය. හිතන්නකෝ බිඳුවයි ms ඍණ එක. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන්නේ. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. වාහනේ රේස් කළා, ඇක්සලරේටර් කළා, තප්පර 4කදී ප්‍රවේගය 20ක් කරන් තියෙනවා. ඔන්න ඔච්චරයි. රූපේ ඔන්න ඔහොම අඳින්නේ. කොහොම සරල රූප. මෙන්න ආරම්භක ප්‍රවේගය, මෙන්න අවසාන ප්‍රවේගය, මෙන්න ගත වෙච්ච කාලය. කරන හතර කියලා දෙනවා. වැඩි මුළු සීන් එක අල්ලගන්නකෝ. මෙන්න ආරම්භක ප්‍රවේගය, මෙන්න අවසාන ප්‍රවේගය, මෙන්න ගත වෙච්ච කාලය. මෙන්න ආරම්භක ප්‍රවේගය, මෙන්න අවසාන ප්‍රවේගය, මෙන්න ගත වෙච්ච කාලය. හරි. ත්වරණයක් නම් වෙන්නේ ආරම්භක ප්‍රවේගයට වඩා අවසාන ප්‍රවේගය වැඩි වෙනවා. ඒ රේස් කරනවානේ. වාහනේ රේස් කරනවා කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගයට වඩා අවසාන ප්‍රවේගය වැඩි. ඉතින් හිතන්න පාට කරන්න තියෙන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරන්න තියෙන්නේ. දැන් උදාහරණයක් මේ ගාන නම් 20න් බිඳුවක් අඩු කරන්න තියෙන්නේ. 20න් බිඳුවක් අඩු කරලා ප්‍රවේගය වෙනස වෙන්නේ කොහොමද? 20න් බිඳුවක් අඩු කරලා ඒක 4ෙන් බෙදන්න තියෙන්නේ. කාලය තප්පර 4ෙන් ගණන් හදදී හදලා පෙන්නන්නම්. ඒක තප්පර 4යි 4ෙන් බෙදන්න තියෙන්නේ. ඔක තමයි සීන් එක. හරි. ඊළඟට තව මේකත් එක්ක යන පදයක් තියෙනවා වචනයක් තියෙනවා මන්දනය කියලා. මන්දය නෙමෙයි හොඳේ මන්දනය. බැන්න කියලා හිතන්න නැත්තම් ඊට පස්සේ. මන්දනය කියලා කියන විතර මෙහෙම. හරි. බයිසිකල් පිරළමයි බයිසිකල් පදිනවා නම් 10 වසරනේ දැන්ට පදින ළමයි ඇති. තදා පොඩ ඉදී ගෙදර තියෙන බයිසිකල් හරි පදින උත්සාහ කරන වයස නෝක. ගෙදර තියෙන බයිසිකල් පදින උත්සාහ කරන වයස ඕක. හරි. එනකොට බයිසිකල් පදින මුල් කාලේ විශේෂයෙන්ම අහන්න විතර ප්‍රසිද්ධ වාක්‍යයක් තමයි බයිසිකලේ වැඩනට පස්සේ ප්‍රසිද්ධ වාක්‍ය කොල්ලන්ගේ බල්ලෙක් පැන්න. බයිසිකල් වැඩනට පස්සේ ප්‍රසිද්ධ වාක්‍ය තමයි බල්ලෙක් පැන්න. හරි. එතන බයිසිකල් පදින කොල්ලෙක් අනිවාර්යෙන් බල්ලෙක් පැන්න වැටලා තියෙනවා නෝමල් එක. එහෙම නෝමල් දෙයක්. හරි. එතන ඒ වගේ අවස්ථාවක තවදුරටත් ඇක්සලරේටර් කරන්නේ නැහැ නේ. හරි. බල්ලා පයින්නවා පේනවා තවදුරටත් ඇක්සලරේටර් කරනවා. හොඳට තියෙයි. හරි. එහෙම කරන්නේ නැහැ නේ. ඔය බ්‍රේක් එක ගහනවනේ. බ්‍රේක් පාගපු ගමන් වාහනේ ප්‍රවේගය මොකද වෙන්නේ? එන්න ඩ්‍රොප් වෙනවනේ. එන්න අඩු වෙනවා. හිතන්න මෙහෙම දෙයක්. අපි එක රූපෙට මියන් ඔයා යනවා 40ක වේගෙන් යනවා 40 කියන අම්මා ලොකු වේගයක් හොඳේ 40 කියන යනවා
ආ බ්‍රේක් ගහලා තප්පර 10කදී ප්‍රවේගය 10කට අඩු කරගන්න. ප්‍රවේගය 10කට අඩු කරගන්න. දැන් ප්‍රවේගය අඩු වෙලා මෙන්න මේ වගේ ප්‍රවේග අඩු වෙන සිද්ධාන්ත වලට අපි කියනවා මන්දනයක් කියලා. ප්‍රවේගය අඩු වෙන අවස්ථාවේ බ්‍රේක් ගහන අවස්ථාවක්. ෆිසික්ස් තේරෙන්න විෂය දෙන්න ඕනේ. බ්‍රේක් ගහන අවස්ථාවකට අපි කියනවා මන්දනයක් කියලා කියනවා. දැන් මෙතන අඩු වෙලානේ 40 දිබ්බක 10ට බහැලා මන්දනයක් කියලා කියනවා. හැබැයි පුතෝ කේස් එකක් තියෙනවා. මෙතනදී ප්‍රවේග වෙනස වෙන්නේ කොහොමද? 40න් 10ක් අඩු කළාද 10න් 40ක් අඩු කළාද? මෙතනදී හොයන්නේ 40න් 10ක් අඩු කළාද 10න් 40ක් අඩු කළාද? හරි. සිද්ධාන්තයමයි ප්‍රවේග වෙනසක් වෙන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කළා. මම ඔයාලට කිව්වා කොයි වෙලාවෙවත් මේකේ දෙයක් ඔලුවට දාගන්න එපා. ලොකු වගේම පොඩි වගේ අඩු කරනවා කියලා. එහෙම එකක් නැහැ. ලොකු වගේකින් පොඩි වගේක් අඩු කරනවා නෙමෙයි. අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරන්න ඕනේ. දැන් හිතන්නවා මේ ගාන අවසාන ප්‍රවේගය 10යි. අවසාන ප්‍රවේගය 10යි. ආරම්භ ප්‍රවේගය 40යි. එනවා අඩු කරන්න ඕනේ 10න් 40ක් අඩු කරන්න ඕනේ. ගණන් හදලා පෙන්නනවා. 10න් 40 දැන් මේක විකිට සිදුවීම තේරුම් ගන්නකො. 10න් 40ක් අඩු කරන්නේ. 10 ඍණ 40 එන්නේ. 10යි ms ඍණ 1 ඍණ 40 එන්නේ. හරි. මෙතනදී එන්නේ ඍණ උත්තරයක් නේද? මෙතෙන්දී ඍණ උත්තරයක් නේද? ඍණ 30යි කියලා එන්නේ. ඍණ 30යි කියලා එන්නේ. ඒක කාලෙන් බෙදුවමත් එන්නේ. මොකද අවසාන ප්‍රවේගය පොඩි. අවසාන ප්‍රවේගය 10යි. ආරම්භ ප්‍රවේගය ලොකුයි. ආරම්භ ප්‍රවේගය 40යි. එතකොට 10න් 40ක් අඩු වෙන්නේ. 10න් 40ක් අඩු වුණාම එන්නේ ඍණ උත්තරයක්. ඍණ උත්තරේ කාලෙන් බෙදුවාම අර තරණය කියලා වෙන්නේ ඍණාගයක්. හරි. තර්කය සරලයි. තර්කය සරලයි. තරණයේ ඍණාගය මන්දනයයි. තරණයේ ඍණාගය තරණේ ඍණ අගය මන්දනයයි. හරි. ඒ කියන්නේ ඔයාලට ත්වරණයට ඍණාගයක් ලැබෙනවා කියලා කියන්නේ ත්වරණයට ඍණාගයක් ලැබෙනවා කියලා කියන්නේ එතනදී වෙලා තියෙන්නේ වාහනයක් බ්‍රේක් ගහපු එක. වාහනයක් බ්‍රේක් ගහපු එක. නැත්නම් මිනිස්සෙක් නම් එයා මිනිස්සයා ගිය වේගය අඩු වෙච්ච එක වෙලා තියෙන්නේ. හිතන්න උදාහරණයක් මෙහෙම. ආ ගානක් සුළු කරලා ගත්තට පස්සේ ත්වරණය ඍණ 3යි කියලා එනවා. ත්වරණ ඒකකයෙන් මේ ශ්‍රේණි දෙකනේ ගාන සුළු කරලා ගත්තට පස්සේ ත්වරණය ත්වරණය ඍණ 3යි කියලා එනවා. හරි. ගානේ වගේ අහලා තියෙන ත්වරණය නෙමේ. ගානේ වගේ අහලා තියෙන මන්දනය. ත්වරණය ඍණ 3යි නම් මන්දනය එන්නේ 3යි ms ඍණ 2. අනේ මේ මන්දනයට අලුත් සමීකරණයක් නැහැ. මන්දනේ දැන් ගාන අහනවා කියලා සිද්ධියක් දෙනවා. වාහනේ මන්දනය සොයන්න කියලා ගානක් වගේ අහනවා. හරි. ඔයා තේරුම් ගන්න ඕනේ මන්දනයට සමීකරණයක් නැහැ. මන්දනය හොයන්න වෙනම ක්‍රමයක් නැහැ. ඔයා සාමාන්‍ය විදියට ත්වරණය හොයන්න ඕනේ. සාමාන්‍යද ත්වරණය හොයන්න ඕනේ. ත්වරණය හෙව්වට පස්සේ ඔයාට එන්නේ ඍණ උත්තරයක්. හරි. අන්නේ ඍණාගය අයින් කරාට පස්සේ ඒක මන්දනයට සමානයි. ඒක තමයි කියන්නේ ත්වරණයේ ඍණාගය මන්දනය කියලා. ඉතින් ඔයාට ගානක් ඇහුවොත් මන්දනයක් හොයන්න කියලා ඔයා මන්දනය නෙමෙයි හොයන්න ඕනේ. ගණන් ඇති වෙන දාලා තියෙන මේවෙන් ඔයා මන්දනය කියලා සමීකරණයක් නැහැ. ඔයා සාමාන්‍ය පරිදි ත්වරණය හොයන්න ඕනේ. එහෙම ත්වරණය හෙව්වට පස්සේ ඔයාට ඍණ උත්තරයක් හම්බ වෙනවා. ඒ ත්වරණයේ ඍණාගය තමයි මන්දනය කියලා කියන්නේ. ඒ ත්වරණයේ හැම ඍණාගය තමයි මන්දනය කියනවා. ඔයාට ත්වරණයේ ඍණ 3යි ආවේ කියන්නේ මන්දනය 3යි. ඒතර උත්තර ලියනකොට ත්වරණයේ ඍණ ලකුණ අයින් කළා මන්දනය කියලා උත්තර ලියන්න දාන්න තියෙන්නේ. හරි. ඔච්චර සිද්ධාන්ත තියෙන්නේ. ඔය සිද්ධාන්ත ටිකෙන් ගණන් ටිකක් හදලා මේ සිද්ධාන්තය ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. ලොකු පරාසයක් ඉවර කරේ. හොඳේ. ලොකු පරාසයක් ඉවර කරේ. මොකද්ද අපි ඉගෙන ගත්ත සාධක තුන? වේගය, ප්‍රවේගය සහ ත්වරණය. මොකක්ද සාධක තුන? වේගය, ප්‍රවේගය සහ ත්වරණය. හරි. වේගයේ සමීකරණේ දුර බෙදීම කාලය මාර සරලයි. ප්‍රවේගයේ සමීකරණේ විස්ථාපන බෙදීම කාලය. ත්වරණයේ සමීකරණේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඒකක ටික ඕකේ. නිර්වචන ලියන්න ලේසි. උඩේක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේග වෙනසක් හොයාගන්නේ අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය. අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය. මේක අදිශයක්, මේක දෛශිකයක්, මේක දෛශිකයක්. හරි. ත්වරණය කියන්නේ ඇක්සලරේටර්. ඒ කියන්නේ ප්‍රවේගයෙන් වැඩිවීමක්. ප්‍රවේග වැඩිවීමක් තමයි ත්වරණය කියලා කියන්නේ. ප්‍රවේග වැඩිවීමක්. වාහනේ ස්පීඩ් එක වැඩි වෙනවා. මිනිස්සෙක් නම් මිනිස්යාගේ වේගය වැඩි වෙනවා. වේග වැඩි ප්‍රවේග වැඩිවීමක් තමයි අපි ත්වරණයක් කියලා කියන්නේ. ඇතම් අවස්ථාවලදී බ්‍රේක් ගහන අවස්ථාවලදී මිනිස්සෙක් නම් දුවන වේගය අඩු වෙන අවස්ථාවලදී ප්‍රවේග අඩු වෙන සිදුවීම් තියෙනවා. ඒ ප්‍රවේග අඩුවීමකදී අපිට ත්වරණයට ලැබෙන ඍණ උත්තරයක් එඳ අපි නිර්වචනයක් අර්ථ දක්වලා දෙනවා. ක්‍රමයක් අර්ථ දක්වලා දෙනවා. ත්වරණයේ ඍණාගය මන්දනය කියලා. ඒතර අර ගානක් හදුවට පස්සේ ත්වරණයේ ඍණාගයක් ආව කියන එකේ තේරුම මේ අදාළ වස්තුවේ වේගයෙන් එන්න අඩු වෙලා තියෙනවා. කියන එතන තියෙන්නේ මන්දනයක්. ත්වරණය අප ඍණ ලකුණ අයින් කරලා ලියුවාම ඒක මන්දනයට සමානයි. හරි. මම ටස් ගාලා කියන ලොකු වෙලාවක් බෑ. මම ටක් ගාලා කියන්න ඔය කිව්ව කතා ටික තේරුණාද කියලා. ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරේ හොඳ වෙලා ගියා.
ඔය කිව්ව දේවල් ටික තේරුණාද? හරි නේද? ඉතාලම කෙටි කාලයකදී ටක්කල ඔක ලියා ගන්න. මේ ඔයගේ තුනට බෙදලා ලිව්වත් කමක් නැහැ. මොන අහන්න තියෙනවා අහන්න මෙතන ඉන්නවා. හරි. ඉක්මනට අපි ගානක් දෙකක් හදලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙනම් ඉක්මනට නෝට් එක දාගන්න මේ ලියන පොතේ ඔක තුනට බෙදලා ලිව්වත් කමක් නැහැ. නැත්තම් වීඩියෝ වල ලිව්වත් කමක් නැහැ. ඔයාලට නිදහස තියෙනවා. පළවෙනි කොටස දෙක මේක වෙන්නේ නැදනේ. ඒකක කාලයකදී ගෙවා ගිය දුරයි. ඒකක කාලයකදී ගෙවා ගිය දුරයි. ඒකක කාලයකදී ගෙවා ගිය දුරයි. මොකක් ටිකක් ඇදී අකුරු කියවන පුරුදු වෙමුද? අකුරු පොඩ්ඩක් ඇතයිනේ ටික කාලයක් ඇදී සෙට් ටික කාලයක් ඇදී පුළුවන් වෙනවා කියලා කියන්නේ මගේ අකුරු ලස්සන වෙනවා නෙමෙයි. ආට මගේ අකුරු කියවන්න පුළුවන් වෙනවා. ඕක ලස්සන වෙන්නේ නැහැ. ඔච්චර තමයි ඕක.
ළමයි ඉරලා කියන්න. අන්තිම කොටසේ ලාස්ට් පොයින්ට් එක. තරණේ රිනාගේ මන්දනයයි. තරණේ රිනාගේ මන්දනයයි. තරණේ රිනාගේ මන්දනයයි කියලා ලියලියදී. තරණේ රිනාගේ මන්දනයයි. හරිනේ මේ අච්චුපත තියෙන කට්ටිය ගන්න ළඟට පොඩ්ඩක් මම මේකත් ගන්නම්. අර රූපය අඳින්න පළවෙනි අවස්ථාව යාට ගානක් කියලා දෙන්න ඕනේ. උනිමාරක try කරන්නකෝ. මෙහෙම රූපයක් දාගන්න. මෙහෙම රූපයක් දාගන්න. රූපේ මෙතන තොරණ ගණ හතරම මේ අරකින් තියෙන්නේ. ගණ හතර මේකේ තියෙන්නේ. මේකෙන් දාපු ගණන් අච්චුපතේ නෑ. අනේ මන් දෙයයි කියලා. මේකෙන් දාපු ගණන් අච්චුපත දීලා නෑ. මම ගණන් ටිකක් දාලා තියෙනවා. ඒ ටික මන් දෙන්නම්. රූපේ මෙහෙම දාගන්න. මෙතන ආරම්භක ප්‍රවේගයේ, මෙතන අවසන් ප්‍රවේගයේ, මෙතනින් කාලය ලියාගන්න. ආරම්භ ප්‍රවේගය අවසන් ප්‍රවේගය කාලය. පස්සේ සමීකරණය ගන්න හදන්න. හරි. කිසි සපෝට් එකක් නැතුව අතරින් යන්නේ. හිතන දෙයක් පළවෙනි කාණ්ඩ කරන්න ඉන්නවා ස්පීෂා කරන නැති කට්ටියට පොත. මේ අච්චුපතේ ගණන් හදද්දි මේ අච්චුපතේ අභ්‍යාස කරද්දි ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. හොඳයි අභ්‍යාස අංකේ දාලා මම කරන්න මගේ එක ප්‍රශ්න ටියුට් එකකවත් ඔයාලට වෙන පොළ පොත් ඕන වෙන්නේ නැහැ. ඉඩ තියලා තියෙනවා. එතනම ලියන්න ඉඩ තියලා තියෙනවා. මගේ ටියුට් වල එහෙමයි. පළවෙනි ප්‍රශ්නේ වට නිකන් හිතන විදිහකට කරන්නකෝ. අබ්බේ සතුරුද හන්දාමේදී. පළවෙනි ගාන. පළවෙනි ගාන. පළවෙනි ගාන. ඔයාලට හිතන විදිහකට කරන්න. නිදහස තියෙනවා. පළවෙනි ගාන විතර. දෙවෙනි ගාන හදන්න එපා. හදලා ඉවරලා පොඩක් තත්ති කියන්න. ඉවර කළ උත්තරේ දාන්නකෝ chat එකට එතනකට බලාගත හැකි.
එක්කෙනෙක් දැම දැක්කා අනිත් කට්ටිය තව චුට්ට try කරා. සරි වැඩේ යම් තාක් දුරකට හොඳට තේරුම් ගන්න තියෙනවා. මෙන්න මේ ගාන බලන්න ඕනේ. මොකද මම ගාන මුලින්ම කියවගෙන ඉන්න 0.0 දක්වා තප්පර 6කදී වැඩි වුණා කියලා කියන්නේ. හරි මෙච්චර ගානේ කිව්වේ. ගාන මෙන්න මෙච්චරයි කිව්වේ. පොඩි රූපයක් දාගන්න. ගානේ කිව්වා ආරම්භ වේගයේ බිඳුවයි. මේ රූපේ දාන්න පුරුදු වෙන්න. ආරම්භ වේගයේ බිඳුවයි. මෙන්න මෙහෙම ගාන හදන්න ඕනේ. අවසන් ප්‍රවේගය 12ක් වුණා කියලා කිව්වේ. අවසන් ප්‍රවේගය 12ක් වුණා කියලා කිව්වේ. මේ සීන් එක වෙන තප්පර 6ක් ගියා කියලා කිව්වේ. ඔච්චරනේ ගානේ සාරාංශය තියෙන්නේ. ඔච්චර ගානේ සාරාංශය තියෙන්නේ. ඔන්න ටික රූපෙට දාගන්න. එතකොට ත්වරණය කියන්නේ ත්වරණය ගානේ අහන්නේ. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඔන්නම ලියන්න ඕනේ. මම මේ හදන විදිහටම හදන්න. ප්‍රවේග වෙනස බෙදීම කාලය. සමයක ලියුවා. පස්සේ පළවෙනි ආදේශය ඒකකත් එක්ක කරන්න ඕනේ. හරි ප්‍රවේග වෙනසක් හොයන එක ලියන්න ඕනේ. අතන ලියලා තියෙනවා. අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕන ආරම්භ ප්‍රවේගය. අවසාන ප්‍රවේගය 12 ms ඍණ 1. අවසාන ප්‍රවේගය 12 ms ඍණ 1. ආරම්භ ප්‍රවේගය 0 ms ඍණ 1. ලොකු වගේ පොඩි එකේ නෙමෙයි හොඳේ. අවසානයේ ආරම්භය අඩු කරන්න ඕනේ. ගියා කාලය තප්පර 6ක්. ගියා කාලය තප්පර 6ක්. ඔච්චරනේ ගානේ ආදේශය නේද? ගානේ ආදේශය ඔච්චරයි. අවසාන ප්‍රවේගයෙන් අඩු කර ආරම්භ ප්‍රවේගය ගියා තප්පර 6ක්. ඔන්න ඔය ගානට ලියන්න ඕනේ. පස්සේ ඊළඟ එකට ඒකක ඕනේ නැහැ. 12 බිඳුවක් ගියාම 12යි. 12 බිඳුවක් ගියාම 12යි. 12 බෙදීම 6 ඉන්නේ. 12 බෙදීම 6 කියන්නේ කීයද? 2යි. මේ උත්තරේ දාලා තිබ්බා. මේ උත්තරේ දාලා තිබ්බා. නමුත් ඒකකේ එක්කෙනෙක්ගේ වැරදිලා තිබ්බා. ත්වරණයක් අහන්නේ. ඒකකේ මොකද්ද? ms ඍණ 2 හොඳේ. ත්වරණ ඒකකේ ms ඍණ 2 නෙමෙයි. ත්වරණ ඒකකේ ms ඍණ 2. හරි. ගානක් ඉදිරිපත් කරන්න ඔන්න ඔහම. හරි. මෙතෙන් පස්සේ හදන සියලුම ගණන් මුළු 10 11 දෙකේම සමීකරණ ලියන්න ඕනේ. ඒකකත් එක්ක පළමු ආදේශයේ තියෙන්න ඕනේ. අන්තිම උත්තරේට ඒකක තියෙන්න ඕනේ. මැද පියවර අදාළ නැත. මැද පියවරට ලකුණු හම්බෙන්නේ නැහැ. මේවට ලකුණු හම්බෙන්නේ නැහැ. මේකට ලකුණු හම්බෙනවා. මේකට ලකුණු හම්බෙනවා. මෙන්න මේකට ලකුණු හම්බෙනවා. හරි. හරි. අවබෝධයක් ගන්න ගන්න තේරෙන්න ඕනේ. තේරුම් නැත්නම් අහන්න තේරුන්නේ නැහැ කියලා කියන්න. ටක් ගාලා ලොකු වෙලාවක් දෙන්න බෑ. දෙවෙනි ගානයි හතරවෙනි ගානයි තුන හදන්න එපා මං කියනකම්. දෙවෙනි ගානයි හතරවෙනි ගානයි හදන්න ඕනේ. දෙවෙනි ගානයි හතර තුන හදන්න එපා. තුන දිහා බලන්නවත් එපා. 2යි 4යි හදන්න ටක් ගාලා දෙකම හදන්න. 2 4 දෙක හොඳ ඉවර කළා මම උත්තර දෙක කියන්න. තේරුම් නැත්නම් කියන්න හොඳේ. තේරෙන්න ඕනේ හැමෝටම. තේරුම් නැත්නම් කියන්න. 2යි 4යි ගණන් දෙකම හදන්න.
ඉවරලා උත්තර දෙය දාන්න. දෙකයි හතරයි හොඳයි තුන්වෙනි ගණිතය බලන්නවත් එපා. 2යි 4යි හදනකොට මන්දනයක් සහ තොරණයක් අහන්නේ. එකම සමීකරණ තියෙනවද? يعني මන්දරේ කියලා අලුත් සමීකරණ නැහැ තොරණ වෙන වගේම හොයන්න. මොකද තත්ත්වය තියෙන වෙලාව? හරි. ගණන් දෙකම එකපාර හදලා පෙන්නනවා. හරි. ගණන් දෙකම එකපාර හදලා පෙන්නනවා. මට තේරෙන්න ඕනේ. තේරෙන්න ඕනේ. බලමු මෙන්න මෙහෙම. දෙවෙනි ගානේ කියනවා සිද්ධාන්තෙමයි රූපයන් දින පොඩ්ඩක් පොඩි ලොකු සීනයක් වුණේ මේකද? වස්තුවක ප්‍රවේගය තප්පර 4ක් තුලදී මේ කාලය තප්පර 4යි. තප්පර 4ක් තුලදී 16 සිට 4 දක්වා අඩු වුණාලු. 16 සිට 4 දක්වා අඩු වුණාලු. හරි ගානට අදාළ දැන් රූප දෙක දාගන්න. ආරම්භ ප්‍රවේගය 16 අවසන් ප්‍රවේගය 4යි. එහෙමනේ කියන්නේ. හරි. දැන් චූටි කාලේ තිබු ගණන් ඉවරයි හොඳේ. ගණන් අමාරුයි දැන්. ඔයාලා ඕන ගානක් හදාන්න පුළුවන් මට්ටමට හදාගෙන එන්න ඕනේ. මම ඒකට උදව් කරන්න බයන්න එපා. ඒකට උදව් කරන්න බයන්න එපා. ඔයා ගාන බහැලා හදන්න ඕනේ. මම උදව් කරන්නම්. හරි අපේ හරි මන්දනේ කියද කියලා නේ අහන්නේ. මන්දනේ කියද කියලා අහන්නේ. හරි තේරෙන්න ඕනේ. ආරම්භ ප්‍රවේගය 16 අවසන් ප්‍රවේගය 4යි. මන්දනේට සමීකරණයක් නෑ ත්වරණය හොයන්න ඕනේ. ත්වරණය හොයන්න මන්දනේ කියලා සමීකරණයක් නෑ හොඳේ. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඔච්චරයි සීන් එක. ප්‍රවේග වෙනස බෙදීම කාලය. අවසාන ප්‍රවේගය 4යි. රූපෙ දිනවනේ. අවසාන ප්‍රවේගය 4යි. අවසාන ප්‍රවේගය 4යි. ආරම්භ ප්‍රවේගය 16යි. ඔන්න ගානට ආදේශ කරන්න. 16යි. ගත වෙච්ච කාලය තප්පර 4යි. ගත වෙච්ච කාලය තප්පර 4යි. බෙදුවහම 4න් 16ක් ගියාම ඍණ 12යි.
ඍණ 12 බෙදීම 4යි නේ නේද? ඍණ 12 4ෙන් 16ක් ගියම ඍණ 12යි නේ. ඍණ 12 බෙදීම 4යි කියලා එන්නේ. ඒකේ උත්තරේ එනවා ඍණ 3යි ms ඍණ 2. කොහොම උත්තරයක් එන්නේ? තරුණේ ඍණාගයක් ඉන්නේ. ඔව් තරුණේ ඍණාගයක් කියලා කියන්නේ මන්දනයක් තියෙන්නේ. ඔය යටි තව වාක්‍යයක් ලියන්න. මන්දනය සමානයි 3 ms ඍණ 2 කියලා. ඔන්න ඕක තමයි උත්තරේ. මම ඔයාලට කිව්වේ අර තරණේ ඍණ ලකුණ අයින් කරාම ඒක මන්දනයට සමානයි. තරණේ ලකුණ අයින් කරාම ඒක මන්දනයට සමානයි. තරණේ ලකුණ අයින් කරාම ඒක මන්දනයට සමානයි. ඔන්න ඔච්චරයි උත්තරේ. ඔච්චරයි උත්තරේ. හරි. හතරවෙනි ගාන මෙන්න මෙහෙම දෙයක් අහලා තියෙනවා. හතරවෙනි ගාන මෙන්න මෙහෙම දෙයක් අහලා තියෙනවා. හතරවෙනි ගාන මෙන්න මෙහෙම දෙයක් අහලා තියෙනවා. සල්රේඛීය මාර්ගයේ ගමන් කළ වස්තුවක ප්‍රවේගය එක්තරා මොහොතකදී දෙකේ සිට දෙකක් විය. ඒ කියන්නේ රූපයෙන් දැගත්තොත් රූපයෙන් දින්න උතර ගන්න වරදින්නේ නැහැ. එක්තරා මොහොතක ප්‍රවේගය දෙකක් වුණාලු. තප්පර 4ක් ත්වරණය වුණාට පස්සේ ප්‍රවේගය 6ක් වුණාලු. අනේ ඔච්චරනේ කියන්නේ. තප්පර 4ක් චලන වුණාට පස්සේ ප්‍රවේගය 6ක් වුණාලු. ත්වරණය අහන්නේ. ත්වරණය අහන්නේ. අනේ ලේසි. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. බයනතු ගන්න හදන්න. බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදීම කාලය. පැට්‍රිස් එක තියෙනවා. මම ගණන් ගොඩාක් දෙනවා. ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අවසන් ප්‍රවේගය 6යි. අවසන් ප්‍රවේගය 6යි. ආරම්භ ප්‍රවේගය 2යි. ආරම්භ ප්‍රවේගය 2යි. ගතවෙච්ච කාලය 4යි. ගතවෙච්ච කාලය තප්පර 4යි. 6න් දෙකක් ගියාම 4යි. යටත් තියෙන 4. 4 4 බෙදුම 1යි නේ ඉන්නේ. 1යි ms ඍණ 2. ඔන්න උත්තර 1යි ms ඍණ 2. හරි. මට ඉක්මනට කියන්නකෝ දැන් හදපු ගණන් තුන තේරුණාද කියලා? මම ගණන් තුනක් හදුවා. 1යි 2යි 4යි හදුවා. ඒ ටික තේරුණාද කියන ටැග් ගාලා? ඔය ප්‍රැක්ටිස් කරලා අතරින්න ඕනේ එකයි. දැන් හදපු තුන සේව්ද? හරිනේ. ඔයාට බාරයි දන්න උපරිම සෙල්ලම් දාලා තුන්වෙනි ගාන හදන්න. දන්න උපරිම සෙල්ලම් දාලා තුන්වෙනි ගාන හදන්න. හදාගත්තොත් සුපිරි. හදාගත්තොත් සුපිරි. මම පොඩ්ඩක් නිශ්ශබ්ද වෙනවා. ඔයාට අවස්ථාව තුන්වෙනි ගාන හදන්න. තුන්වෙනි ගාන හදන්න. ගාන සෙල්ලම් නෑ හොඳේ. තුන්වෙනි ගාන හොඳට අහගන්නත් ඕන ගානක් ඕක. ඔයා විනාඩි දෙකක් තුනක් try කරන්නකෝ. උත්තරයක් හොයාගත්තොත් මට කියන්න. උට වෙනස් ගානක් හොඳේ. චුට්ටක් හිතන්නකෝ.
හරිකෝ බයන්න පා හරි ඔහ රච්චපතේ පිස්සු හන්නටලා තියෙනවා ඉතින් පිස්සු හන්නටලා කියලා කියන්නේ දැන් තේරුණා ඇති මම 1 2 4යි හදලා පස්සේ 3 හදන්න කිව්වයි කියලා නම් භූතයක් නටලා එතන ඔය ගාන 4ට දාන්න ගාන 3ට දාලා තියෙයි හරි අහගන්න වන් ෂොට් තේරුම් ගන්න හොඳට අහගන්න ගාන වෙනස් ඔය ජටි ගණන් දෙකක් තමයි ටියුට් එකේ දාලා තියෙනවා ටියුට් එකේ දාලා තිනවා දැන්ට ගාන මේ මහන්නකෝ මෙම කියනවා නිශ්චලතාවයෙන් චලිත අරමුණු වස්තුව රූපේ රූපෙමයි රූපේ හොඳට තේරුම් ගන්න ගන්න ටිකක් අමාරුයි අවසාන වැඩ අද දවසේ අවසාන වැඩේ හොඳට අහගන්නකෝ හොඳටම අහගන්න නිශ්චලතාවයෙන් චලිත අරමුණු වස්තුවක් ඒ කියන්නේ ආරම්භ වේගයේ බිඳුවයි නිශ්චලතාවයෙන් චලිත ආරම්භ කරා කියන්නේ ඒකනේ නිශ්චලතාවයෙන් චලිත ආරම්භ කරන එකයි ආරම්භ වේගයේ බිඳුවයි අම්මන්සිරි ත්වරණය දීලා තියෙනවා 0.5 ms දෙක ත්වරණයක් තියෙනවා මෙච්චරලා ත්වරණය හරි මන්දරන රැහුවේ ඒක දීලා මෙන්න එක දීලා තප්පර 10ක් ගමන් කරාලු කාලයක් දීලා තිනවා මොකද්ද තියෙන්නේ මේ අහලා තින්නේ තප්පර 10 අවසානයේ වස්තුවේ ප්‍රවේගය සොයන්න හරි අහලා තින්නේ තප්පර 10ක් අවසානයේ වස්තුවේ ප්‍රවේගය හොයන්න කියලා තියෙන්නේ බුවිෂ හොඳේ උත්තරේ හරි බුවිෂ හොඳේ උත්තරේ හරි මේ අවසාන ප්‍රවේගය දන්නේ නේ මම ඒකට x කියලා දාගන්න දන්නේ නැහැ ඒක තමයි හොයන්න තියෙන්නේ හරි මෙච්චරලා කරේ මෙච්චරලා දුන්නේ ආරම්භක ප්‍රවේගය දුන්නා අවසාන ප්‍රවේගය දුන්නා කාලය දුන්නා ත්වරණය හොයන්න කිව්වා මෙච්චරලා එහෙමද දුන්නේ දැන් වෙන දත්ත ටිකක් දීලා ඔයාලට හොයන්න කියන්නේ අවසාන ප්‍රවේගය හොයන්න කියන්නේ ක්‍රමයේ වෙනසක් නැහැ බහින්න සමීකරණයට ත්වරණයක් දීලා තියෙනවානේ බලන්න ආදේශ කරන විදිය ගාන හදන විදිය ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය ප්‍රවේග වෙනස බෙදීම කාලය කාට හරි ප්‍රශ්න කරත හැකි කොහොමද මම මෙහෙම හිතුවේ කියලා. මෙහෙම හිතන්න හේතුව තමයි මට ත්වරණයක් දීලා තියෙනවනේ. මට ත්වරණයක් දීලා තිනවා. ඒකයි මම උතරින් හිතන්න පටන් ගත්තේ. ත්වරණේ 0.5යි. ත්වරණේ 0.5යි. ප්‍රවේග වෙනස හොයන්නේ. ප්‍රවේග වෙනස හොයන්නේ. අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භ ප්‍රවේගය. බයනතු ආදේශ කරන්න. අවසාන ප්‍රවේගය x. ඒක තමයි අපිට හොයන්න තියෙන්නේ. ආරම්භ ප්‍රවේගය 0යි. ගත වෙච්ච කාලය තප්පර 10යි. ගත වෙච්ච කාලය තප්පර 10යි. ගතේශ කාලය තප්පර 10 බය වෙන්න බා ඔයාගේ කොන්ෆිඩන්ස් එක හැදෙන්න ඕනේ කොන්ෆිඩන්ස් එක හැදෙන්න ඕනේ කොන්ෆිඩන්ස් එක හැදින්නේ නිකන් හැදෙන්නේ නැහැ බය නැතුව ප්‍රශ්න කරන්න ඔයාලට පුළුවන් වෙනවා කියන දේ විශ්වාස කරලා යන්කෝ හරි මේ ආදේශය තේරෙන්න ඕනේ අවසාන ප්‍රවේගය x ඒක තමයි හොයන්න කියන්නේ ආරම්භක ප්‍රවේගය 0යි ඒ ප්‍රවේග වෙනසක් වෙන අවසාන ප්‍රවේගයෙන් ආරම්භක අඩු කරලානේ මේ සීන් එකට ගියපු කාලය තප්පර 10යි මේ වැඩි වෙන ගියපු කාලය තප්පර 10යි හදමුනේ මෙතන 0.5යි මෙතන 0.5යි දැන් 5න් බිඳුවක් ගියාම කීයද 5යි 8න් බිඳුවක් ගියාම කීයද 8යි 100න් බිඳුවක් ගියාම කීයද 100යි 1000න් බිඳුවක් ගියාම කීයද 1000යි ඒ වගේ x කින් බිඳුවක් අඩු වුණාම xම තමයි ගණිතයේ තියෙන්නේ හොඳේ මේ විද්‍යාව නෙමෙයි මේ ගණන් පුළුවන් වෙන උතුම් විද්‍යාවත් එක්ක දෙකම එකට යන්න ඕනේ කාලය තප්පර 10යි කාලය තප්පර 10යි කාලය තප්පර 10යි හරිනේ x උක්ත කරන්න හරස් කුණුතේ දාන්න එවනේ විතර යට එකන තියෙන්නේ හරස්කෘතිය දාන්න. ඒතර x සමානයි කියලා එනවා 0.5 වැඩි කිරීම 10. හරස්කෘතිය දිනුවානේ 0.5 10න් වැඩි කරන්න ඕනේ. ඒකේ 0.5 10න් වැඩි කරාම කීයද? 5යි නේද? x කියන ප්‍රවේගයක් උත්තරේ 5යි ms ඍණ 1. x කියන ප්‍රවේගයක් උත්තරේ x කියන ප්‍රවේගයක් මෙහුවේ 5යි ms ඍණ 1. හරි. ළමයි පොඩ්ඩක් මේ අහන්නකෝ. මම මේ අභියෝගයක් ගන්නෙ. මොකද දෙවෙනි පාඩමේ මේ ගණන්නේ තියෙන්නේ. හරි. මටත් ලේසි ඔයාව රවට්ටන්න. කොහොමද දන්නවද? මම පළවෙනි පාඩම ලොකුවට මේ ටික උගන්වන්න හිටියා. හරි මට ඔන්න මේ ෆ්‍රී දවස් තුනට ගියේ ෆ්‍රී දවස් තුනේ පළවෙනි පාඩම විතරක් කරගෙන ඉන්න තිබ්බා ෆ්‍රී දවස් තුනේ පළවෙනි පාඩම විතරක් මොකද ඒක ඕන කෙනෙක්ට තේරෙනවා මේක ඕන කෙනෙක්ට තේරෙනවා පළවෙනි පාඩම ඕන කෙනෙක්ට උගන්වන්න පුළුවන් ඒක ඕන ළමෙක්ට තේරෙනවා ලේසිනේ බයෝනේ නිකම්ම තීරෙන්නේ තියෙන්නේ මට තියරි එක කීයක ඉන්න තියෙන්නේ තියරි එකේදී උඩ පටස් ගාලා තේරෙනවා නමුත් මමත් අභියෝගයක් ගත්තේ මේවයි උගන්වන්න අමාරු මේවයි පැහැදිලි කරන්න අමාරු ළමයාට මෙන්න මේවයි තේරෙන්න කියන්න ඕනේ හරි ඒක අභියෝගයක් හරි මම ෆ්‍රී ක්ලාස් එකෙත් ගත්තේ අභියෝගයක් බයි හරි නට ඔන්න බයෝ ටික කරා ඒතර ඔයාටත් අම්මට සිරි මේක ෂෝක් කියලා තේරෙනවා එහෙම නිකන් බොරුවක් කරන්න තිබ්බා එහෙම බොරුවක් කළා වැඩක් නැහැ හරි අර පොළවේ පහේ ගහලා ජීවත් වෙන්න බෑ යථාර්ථයට මුහුණ දෙන්න බෑ මෙන්න මේවා තමයි සුපිරි සිද්ධාන්ත මෙන්න මේවා ඔයාලට පුළුවන් වෙන්න ඕනේ හරි බලන්න මම මේ ගාන හදපු පසුබිම තේරුණාද කියලා සුරුකපිට තේරුණාද බලන්න ටක් ගාලා ෆීඩ්බැක් එකක් දෙන්න තේරුණාද කියලා කරපු වැඩේ ගාන හදපු විදිය තේරුණාද මැත්ස් තියෙනවද ගණිතය පොඩ්ඩක් භාවිතා වෙලා තියෙනවා සුළු කරපු විදිහ එහෙම තේරුණාද බලන්නකෝ
තේරුම් නැත්නම් කියන්න කිසි ප්‍රශ්නයක් නෑ 10 පාරක් කිව්වම මම 10 පාරක් කියලා දෙනවා එහෙම අවුලක් නෑ එළගෙරි වැඩ සෙට්ලා තියෙන්නේ හරි මෙන්න මේ මම වඩන ටියුට් එක පොඩ්ඩක් කොහොම පෙන්වන්නම් මෙන්න මේක ළමයි මේ මෙන්න මේක අපි හදපු කෙනේ මේක තමයි වටේන ප්‍රශ්න ටියුට් එක අර වටේන ටියුට් ලැබෙන ටියුට් සෙට් එකේ මෙන්න මේක තියෙනවා ඒකේ බලන්න මේ පළවෙනි පාඩමක් තියෙනවා ඒකේ පළවෙනි පාඩමේ ඉරික ගන්න ප්‍රශ්න තියෙනවා පළවෙනි පාඩමේ ඔය ඉරික ගන්න ප්‍රශ්න තාම තියෙන්නේ සිස්ටම් පුරවන ප්‍රශ්න තියෙනවා ස්ට්‍රක්චර්ඩ් කියන ඕවට සිස්ටම් පුරවන ප්‍රශ්න තියෙනවා ස්ට්‍රක්චර්ඩ් කියන ඕවට ස්ට්‍රක්චර් ටික ඔය තියෙන්නේ රචනා ප්‍රශ්නක් තියෙන විදිහ රචනා ප්‍රශ්න ඒ උත්තරේ ඉඩ තියෙනවා ඒ පොත්පත් මුකුත් නැහැ උත්තර වලින් ඉඩ තියලා තියෙනවා රචනා ප්‍රශ්න ඒකේ පළවෙනි පාඩම විතරක් නෙමෙයි මම ටික ටික යවන්නම් දෙවෙනි පාඩමක් තියෙනවා මේ යටින් ඉරි ගහලා තියෙන හතරක මේ ලියන්න ඒ කියන්නේ මට ඕනේ විවරණ ලියන්න මම ඒ විවරණේ මම දෙනවා මම ඔක්කොම සාකච්ඡා කරලා වීඩියෝස් දානවා හරි ඔක තමයි ඒවට හම්බෙන්න ගෙදරට එන ටියුට් එක මේක ලස්සන පිට කවරයක් එක ගෙදර ටියුට් එක ලස්සන දෙනවා මේක තමයි ටියුට් එක ඔක ස්පීස් කියව කට්ටිය හෙට මම එවනවා ඔකත් එක මෙන්න මේක නම මේ quick fire 2 කියලා එකක් quick fire 1 එක පන්ති මාත් එක්ක කරන්න ඕනේ quick fire 1 එක පන්ති මාත් එක්ක කරන්න ඕනේ අර මේ do not open paper එකක් මෙන්න මේක quick fire 2 එකට මෙන්න මේක කියන්න ඕනේ ආඩ ගෙදර ටියුට් සෙට් එක ආපු ගමන් මේ quick fire 2 එක කරන්න ඕනේ මේ quick fire 2 එකේ යට හරිය තියෙන අදහපු ගණන් තියෙන මේ තියෙන අදහපු ගණන් මේ අදහජ යති ගණන් මේ තියෙන ඊට තියෙන තියෙන කොළඹකුත් ඕනේ ටියුට් සෙට් එක ගෙදරට හම්බෙච්ච ගමන් ටියුට් සෙට් එක ගෙදර හම්බෙච්ච ගමන් ඒක ඕපන් කරලා quick fire 2 එක ටක් ගාලා කරන්න ඕනේ quick fire 2 එකව කරලා දෙන්න ඕනේ හරි ඒක ලබන සතියේ ක්ලාස් එන්න කලින් quick fire 2 එක ඉවර කරලා තියාගන්න ඕනේ මේ අද උගන්වපු ටිකෙන් තමයි quick fire 2 එක තියෙන්නේ. ඒක නම් මේ දක්වා ඉගෙන ගත්ත ෆිසික්ස් ටික සියල්ලම quick fire 2 එකේ තියෙනවා. ඒක කරා කියලා කියන්නේ මට මේ දක්වා වුණ ෆිසික්ස් ටික සියල්ලම පුළුවන්. හරිනේ? එහෙනම් මේ විදිහට අපි අර ෆ්‍රී සෙෂන් එක ඉවර වෙනවා. ෆ්‍රී සෙෂන් එක ඉවර වෙනවා. ක්ලාස් එකට මැදදී පැහැදිලිමක් කරා වැඩේ ගැන. ක්ලාස් එකට සම්බන්ධ වෙන කැමති කට්ටිය අපිත් ඒක තුළ වැට්ටි කරන් යන්න. හරි එහෙනම් අපි ලබන සතියේ 7:00 මාට හම්බෙමු. Good night හැමෝටම